දුබයි අගනුවර සිට අපි එකතු වෙන්නේ අංජලි සහ දිනිත අලුත්ම විදිහක බ්ලොග් එකක් අපි ට්‍රැවල් කරලා තියෙන්නේ. ට්‍රැවල් විත් දෙනා කියන්නේ මගේ ආච්චි. ට්‍රැවල් විත් වයිෆ් වෙලා තියෙන්නේ අපි. ට්‍රැවල් විත් දෙනා වෙලා තියෙන්නේ අපේ ආච්චි. දුබයි වල ඉන්නේ මේ බලන්න වල දුබයි පෙන්නන්න. Take the liberty to fish show Dubai. මේ තියෙන්නේ අර ජිම්රා අල් අහුක් කියන ඒරියා එක. මේ දුබයි ඊස්ට් වල තමයි මේක තියෙන්නේ. ඈත පේන යොට්. යොට් තමයි. ඒ වල තමයි සෙලිබ්‍රිටිස්ලා පාටි දාන්නේ සාමාන්‍යයෙන්. ඉන්ටර්නැෂනල් ආටිස්ලා, බොලිවුඩ් ආටිස්ලා, ඊට පස්සේ හොලිවුඩ් ආටිස්ලා, බ්‍රැඩ් පිට් වගේ කට්ටිය එහෙම අර යොට් වල තමයි බර්ත්ඩේ සමරන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ යොට් වල බර්ත්ඩේ සමරන්න එක ගෙස්ට් කෙනෙකුට කෝටි 7500ක් වෙනකම් වියදම් කරන්න ඕනේ. බ්‍රැඩ් පිට්, ආම් පිට් ඔක්කොමලා එහෙ තමයි. ඔක්කොමලා එහෙ තමයි අනිවාර්යෙන්. මෙතන ඉස්සරහා මේ ඇවිල්ලා ඕෆ් රෝඩ් යන්නේ අර ඉන්දියන් කොල්ල දෙන්නේ. ඔව් ඉන්දියන් බොයිස්ලා දෙන්නෙක් ඔය ගියේ. දැන් පාකිස්තාන් දන්නේ මම. මම දන්නේ. මේ අර දූවිලි කොටේ අර ඕෆ් රෝඩ් යන්නේ අර ලොකු ප්‍රාඩෝ එහෙම මේ පාර තමයි. ඔයාලා ඩුබයි ඔය ෆිල්ම් වල දකින්නේ. ඔව් ඉතින් මං හිතන්නේ දුරන්දර් කියන ෆිල්ම් එකක් පොඩ්ඩක් මෙහෙන් තමයි මේ ෂූට් කරලා තිබ්බේ. ඉතින් අර ඔයගලන්ට පේන්නේ කැමල්ස්ලා මේ ඩුබයි වල ස්පෙෂල් කැමල්ස්ලා තමයි ඔය ඉන්නේ. කමාලේස්ලා. පොඩි බජට් එක තමයි අපි ඉතින් මේ වගේ ට්‍රිප් එන්නද අපි? නින්නේ. මොකද්ද බේබි? ඉතින් මෙම හරව ගන්න නේද අපි ඉන්න. තල්ලු කරන්නද? මට පුළුවන්. ඉන්න මේ රස්තේ. මෙහෙ ඇවිල්ලා දැන් ටෙම්පරේචර් එක 39යි. නේ බබු? මොනවද මෙන්නුවට? ටිකුන් කරන ගණන් ජනා මට ඕනේ නැ කාගේවත් ළඟ කොරවෙන්න. හරි ඔක නවත්තන්න දැන්. ඔෆ් රෝඩ් 4 wheel නවත්තන්න දැන් පවුනේ වාහනේ. හරි ඉතින් පොඩ්ඩක් ඉන්න මේ වගේ රයිට් එකකින් අරගත්තා. අද දවසේ ඇත්තටම කියනවා නම් අපි ඉන්නේ දැන් මේ මොහොතේ ඒරාවූර් කියන අපි මේ මොහොතේ ඉන්නේ කාත්තාන්කුඩි කියන ප්‍රදේශයේ. මේ කාත්තාන්කුඩි තියෙන්නේ බැටික්ලෝ ඩිස්ට්‍රික්ට් එකේ. තාම 4 wheel එකේ ෆොටෝ මේ ආවේ. ඒක මට දැනෙනවා ඒක. ඇත්තටම මේ හිටපු ගමන් මඩ කලපු එන්න වුණා මටයි චූටිටයි. මොකද මගේ ආච්චිට ගොඩාක් අසනීප වුණා. බලන්න නෝටිස් කරලා දන්නේ නැහැ. දවස් ගානක් තිස්සේ vlog දාන්න බැරි වුණා. ගත්ත vlog ටික ඔක්කොම කොළඹ. ඉතින් එඩිට් කරන්න බැරි වුණා. හදිසියෙ තමයි මෙහෙට ආවේ. ඉතින් හිතුවට වඩා කල් ඉන්න වුණා. ගොඩාක් අමාරු වෙලා හිටියාට. හැබැයි දැන් සෑහෙන්න හොඳයි. එකම ප්‍රශ්නේ තියෙන්නේ එයා ඇවිල්ලා වව්. එකම ප්‍රශ්නයකට තියෙන්නේ ලොකු ප්‍රශ්නයකට එකම ප්‍රශ්නයකට තියෙන්නේ what the hell bro අයියෝ බලන්න එපා. ඉතින් එකම ප්‍රශ්නයකට තියෙන්නේ යාට ඇවිල්ලා දැන් එයා KFC ඉල්ලුවම මං KFC ගිහලා කවන්න හදද්දි KFC කන්න බෑ. දැන් එයා මගෙන් ඉල්ලුවා කංජි ඕනේ කියලා. කංජි කියන්නේ සාමාන්‍යයෙන් මුස්ලිම් ෆෙස්ටිවල්ස් වලදී එහෙම ගොඩාක්ම ප්‍රසිද්ධ වෙන අයිටම් එකක් ඒක. හැබැයි ඒක සාමාන්‍යයෙන් උත් කන්සියුම් කරනවා. හැබැයි ඔය මුස්ලිම් ෆෙස්ටිවල්ස් තියදී තමයි ඔය ගොඩක් කන් අර හැපනින් මිනිස්සු ගන්නෙ. විතර කංජි තියනවාද? ඉතින් කොහොම හරි ආ කංජි ඉල්ලපු නිසා දැන් මේ කංජි හොයන්න ආවා. මම කංජි ඉරකා කංජි හතර මාට අර අතන කංජි විකුණනවා. අපේ මේ ලෙඩෙකුට මේ හොස්පිටල් එකේ ඉන්න ලෙඩෙකුට දැන් හතර මාරට ඉන්නවා. මේ වෙලාවට ගන්න තනක් නැහැ. ගණක් නැහැ. හතර මාරට තමයි එනවා. හා දැන් කැමරා ටයිප් ලාවෙන්නේ. ඔව් නේ. හා මාමා. හරි. thank you. ඕකේ. ඉතින් ඔන්න ඔකයි තාත්තේ. දැන් මේ මෙතනින් නෙමෙයි මෙව්වා පටන් ගත්තේ. මුලින්ම පළවෙනි දවසේ ඕන කිව්වා රතුබත් එක්ක මාළු ඕන කිව්වා. මාළු ගෙනිච්චාම කෑවේ නැහැ. ඊට පස්සේ මාළු එපා චිකන් කිව්වා. චිකන් ගෙනිච්චාම කෑවේ නැහැ. ඊට පස්සේ කඩල ඕන කිව්වා. කඩල හොයාගන්න එදා තිබ්බේ නැහැ. කඩල ඊට පස්සේ ගෙනිච්චාම ඔන්න කඩලා නම් ටිකක් කෑවා. ඊට පස්සේ අනේ වෙච්ච දේවල්වත් මතක නැහැ. මතක නැහැ. ඔව් මොකද අපි පට්ටකට කෑවා නැවත වතාවක්. ඉතින් ඒගොල්ලෝ දන්නවනේ අපි ඇවිල්ලා කටුකනේ ඒක ඇවිල්ලා ආට් එක ගන්න අපි ඒක පිකාසෝ අන්න රයිට් ඒක තමයි. පොඩ නවත්තන්න වීඩියෝ එකට මේ නිල් පාට වතුර එකක් ගමුන්ට ඩුබයි කියලා කියන්න පුළුවන් තා ටික. අපේ අද 5 වෙනි දවස අපේ මෙහෙ දිනිතන අඬනවා. ඒ කියන්නේ මෙයාට මල පැනලා ඉන්නේ දැන්. මෙයාට ඇවිල්ලා ඉතින්
අපි වෙනදට කන විදිහ කෑම නැහැ ඒවත් එක්ක හරි අවුලේ ඉන්නේ පොර ඉතින් දන්නේ නැද්ද බනිනවා කරනවා කියවනවා අවුලේ ඉන්නේ ඒත් ඉතින් අම්මා ඉන්න සිටුේෂන් එකත් එක්ක අම්මට දැන් මෙච්චර කට්ටක් කන එක සුදුසු නෑ කියලා ඉතින් අපි අම්මට එන්න එපාම කියලා අල්ලන් හිටියා හැබැයි අද බොහෝ දුරට අම්මලා මොකද අද බොහෝ දුරට ආච්චිව ඩිස්චාර්ජ් කරයි ආච්චි මේ අන්තිම සටනේ හුස්මට තමයි වගේ වන් ලයිෆ්ස් අපිට දෙන ආතල් එක කංජි ගෙන්න කියලා හොස්පිටල් එකේ ඉන්න. අන්න ඒක තමයි. ඒකත් ඉක්මනින්ම ගේන්නත් ඕන. ඕ ඉක්මනට ගේන්න කියලා කිව්වා. දැන් ඉතින් 3:00 4:00 තමයි මෙහෙට කංජිත් එන්නේ. එතකන් අපි මොකද්ද කරන්නේ? කඩයක්වත් නැහැ මෙහෙ ඇරලා අපිට කන්නවත්. අපි දවල්ට කාලා ඔයාගේ රතුපත් එක නරක් වෙයි ඊළඟට ගිහින් එමු ආයේ. ඉතින් අපි මේ දවස් 4-5 අතරේ ඉතින් මෙහි යාළුවෝ ගොඩක් හොයාගත්තා. දිනිත දෙමළ කතා කරන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් දේවල් වුණා. ඉතින් මෙහි ගම වුණාට මෙහි ඇවිල්ලා ජීවත් වුණාට මෙන්න මේ පැත්තට නම් මම ආවේ අද ෆස්ට් ටයිම්. නිකන් මේ ෆිල්ටර් එකක් දාලා වගේ. එච්චරටම නෙල් පාටයි මෙතන බීච් එක. දැන් හවස් වරුට මාර හැපනින් ඇති මෙහි. ඉතින් අපි හැපනින් ෆන් එක ගන්න මෑවිලා ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ ආච්චි බලා ගන්න. කොහොමරි 41ට වගේ උෂ්ණත්වය යනවා මේ හරි. ආර රස්නේ මෙහෙ නම් ඇත්තටම කියලා වැඩක් නැහැ. අර කොල්ල බලන්න. පොඩි කොල්ලෙක් චූටි කෙල්ලෙක් දාගෙන හොල්ල යනවා. ඒ කෙල්ලේ නෙමෙයි කොල්ලේ පිටිපස්සේ ඉන්නේ. ආයෙත්. ඔන්න බය කරන්න. උන් මේ අපේ වාහනේ ගාවින් තමයි හෙට මෙහෙට යන්නේ. එපා වීල් ගහනවා. එපා බේබි ඔය යනවා වට පිට බලමල්. එපා බේබි අයියෝ. අර මෙතන වීල් ගහන පොඩි එක. ඕනේ කීයක් ඇතිද? ගෑන්ගේ සයිස් එක බලන්නකෝ. එන්ජිම ඉරවේ කොයි වෙලේ හරි ඌව දාගෙන වීල් ගහන්න ගිහිල්ලා. මුලින් ජිම් එකකට යන්න ඕනේ. නිකම්ම බයිසිකලේ රේස් වුණාම ඉස්සරහ ඉස්සෙනයි උගේ බරට. ඔව් බේබුට ඇත්තේ 11-12ක් වගේ. ඔව් හිච්චෙක්. එහෙනම් අපි බලමු මේ vlog එක මේක ඇවිල්ලා plan කරපු vlog එකක් නෙමෙයි. අපේ ආච්චිට හොඳයි නිසා discharge කරන්න පුළුවන් තත්යකට ආපු නිසා අපි ඉතින් හිතුවා අපි මේ ආපු එකේ vlog එකක් ගහමු කියලා. ඔව් vlog එකක් ගහමු කියලා. නැතුව ලෙඩ වෙලා ඉදි vlog ගහනවා නෙමෙයි. ඔව් එහෙම නෙමෙයි. දැන් අපි තමයි ලෙඩ වෙලා ඉන්නේ. අපි මට මැවිලා පේනවා අපි දෙන්න කොළඹ ගියපු ගමන් ආයේ cut out knock out. ඔව් සති ගානකට අපි ඉතින් off වෙයි අනිවාර්යෙන්. සහ අනිත් දේ තමයි දැන් ඉතින් ආච්චි ගෙදර එක්කන් යනවානේ. So everything's fine now. ඉතින් ඒ නිසා අපි හිතුවා why not vlog එකක් ගාමු. සහ අපේ first time අපි දෙන්නගේ මඩ කළපු ආපු එකට. තනියෙන්. ඔයගලන්ට අර බේබි අර හිතර ලව් කරනවා කියලා. හොඳයි. කොල්ලෝ හිතයි අපි දෙන්න මොනවයි කරනවා කියලා. ඉතින් මොන මේ කංජි හොයන ගමන් ඉන්නේ. මොනවාරි කරනවනේ. නිකන් ඇවිල්ලා ඉන්න කොළඹ ඉඳන්. එහෙනම් දැන් අපි යන දිහාට යාට එපා වෙලා. right guys එහෙනම් අපිත් එක්ක රැඳී සිටින බලන්න මේ vlog එක මොන වගේ වේද කියලා. අපි දන්නෙත් නැහැ මොන වගේ වේද කියලා. කිසිම plan නැහැ. ආච්චි discharge කරන් ගෙදර ගෙනියන ටික තමයි මම හිතන්නේ මේකේ highlight එක. හැබැයි ඇත්තටම highlight එක උනේ මේ අන්තිම දවස් 4-5 තමයි. ඒව ඇවිල්ලා පටිගත කර නොහැක සහ සුදුසු නැත. sorry. සුදුසු නැත පටිගත කරන තරම්. right ඕ එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් ඩුබායි සිට ඔයගලන්ට ආරාධනා කරනවා මේ vlog එක බලන්න. එල කිරිස් සුද්ද බයි බයි. අද මෙහි කොම වහලා අපේ කරුමෙට. සාමාන්‍ය මේවා හෙන happening areas, happening places මේවා. ඔක්කොම වහලා සුද්දගෙන් ආන්න සුද්දෙක් නෙමෙයි. කියන්නේ අද ෆ්‍රයිඩේ කාතාංකුඩි වහලා වෙන්න ඇති. එහෙම කොහොමද ගමක් වහන්නේ? දැන් දුබායි වල ෆ්‍රයිඩේ ඔක්කොම වහලා සැටර්ඩේ තමයි ඒගොල්ලන්ගේ මන්ඩේ. මේ නම් දුබායි ගියා වගේ තමයි නේද අම්මා? බයි තමයි. මම කතා ඉතින් අපේ නෝනා කංජි ගන්න බැස්සා ෆුල් බෑග් එකකට තමයි කංජි දෙන්නේ. පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ මේ පැත්ත නිකන් බල්ලේ පූසෙන්නේ නැතුව තිබ්බට දැන් අම්මා සෙනග වැහි වැහැලා ඇත.
පාර බ්ලොක් වෙනවා. ඔව් මම හරවන් එන්නද? හරවන් එන්න. ආ කොහමද සෙනග? දැක්කද guys? ඒ පාරමයි පැය කිහිපයකට පසු. full picnic vibes and all of that. full happening එක තමයි ඒක. Oh my god. ඒකද අපේ වැඩේ කරන කංජි හම්බුණා. මේ පාරේ නේ බබා. ඕ මේ පාරෙන් හරි බැරි නම් මෝන පාරකින් යන්න. කොහෙන් ගියත් ඉතින් යන්න එපා මේන් රෝඩ් එකට. මේ හිතලා අපිට යා ගන්න වෙන්නේ නැහැ. ඔව් 250ක් විතර ඉස්සරහින් එනවා 550ක් විතර පස්සෙන් එනවා. පැත්තෙන් එනවා උඩින් එනවා යටින් එනවා. ඒක තමයි වෝඩා ට්‍රැෆික්ස්. පාම් ජුමේරාද ක්ලබ් ජුමේරාද මොකද? පාම් දුවේරා. පාම් ජුමේරා. නෑ පාම් වෙන නම අන්නේ ඒක රාණිද. අනේ මන් දන්නේ නැහැ. වා ගිහලා තියෙනවා ඩුබායි. නෑ. මං ගිහලත් නැහැ. ඉතින් අපි දන්නේ කොහොමද? ඩුබායි වල ඉන්න කට්ටිය දැන් ඉක්මනට කමෙන්ට් එකක් දාන පාම් ජුමේරාද ක්ලබ් ජුමේරාද? නෑ ක්ලබ් දුවේරා නෙමෙයි පාම් කොහොම හරි පිනෝස් එක්ස්ප්‍රස්. පිනෝ වගේ මේ ගල්ෆ් රෙස්ටොරන්ට් ඔක්කොම ගෙලිම අරාබි මේ 3 wheel ටික අයින් කරලා බයික් ටික අයින් කරා නම් අරාබි කියලා කියන්න පුළුවන් කැත නැතුව. අන්න ඒක තමයි. දැනුත් ඉතින් හරිය ලස්සනයි බෝඩර් ඉතින් අපිට ඕන දේ හම්බෙච්ච නිසා අපි මෙහි ලස්සන බල ඉන්න අපිට බෑ අපි යන්න ඕනේ. බයි. ඔදේකා මෙන්න ස්ටිලෝම් කියලා ඉස්පිරිතාල එක මඩ කලපුවේ. මේක තමයි සිලෝ. කරදර කරනවද ඔයාලට? හලෝ කරදර කරන්න එපාලු වැඳලා කියනවා. දැන් සල්බයිනේ අපි මෙහෙ නතර වෙන්න ඉන්නද දෙනවත් එක්ක මොකෝ කියන්නේ නැත්නම් ඔයා එනවද ඒක කොළඹ අපේ පැත්තේ මාර සිද්ධි අපිට කොහෙද මේ කාකි මල්ලි කියලා කියන්නේ තියෙන්නේ දෙනාට දෙනා මේ මිට ලස්සනට සින්දු කියනවා අම්මා නැත්නම් මේ සින්දු කියවිලි ඉතින් සින්දුවක් කියලා වැඩි වෙලා තමයි මේ දෙනා අයියෝ දැන් මේ බෙහෙත් බීලා ඉන්නේ. බෙහෙත් බීලා ජූස් බීලා ඔක්කොම බීලා ඉන්නේ. මේ රෑනේ අපි හවස් වෙලානේ මේක පටන් ගත්තේ මේ වීඩියෝව. කඩ කැඩෙනකන් කිව්වා එන්න අපි හොඳ හොස්පිටල් එකකට යන් කියලා එන්න කැමති නෑ. මේ හොස්පිටල් එකේම ඉන්න ඕනේ කියලා මේ බලන්න. සැක්සි හොස්පිටල් එක මේ ස්ටාෆ් එක සුපිරි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ડોક્ટર සංජීවන් රීටා ආන්ටි. නෑ ඔක්කොමලා වගේ හොඳයි. මෙහි වැඩ කරන මෙහි ඉන්න හැමෝම චැරිටි හොස්පිටල් එකක්. අන්න ඒක තමයි මෙයා මේකටම එන්න ඕනේ මෙතනම ඉන්න ඕනේ. මෙතන තමයි එන්න ඕනේ කියලා තමයි ලෙඩ උනේ. ලෙඩ වෙන්නේ මෙතෙන්ට එන්න බලාගෙන. අන්න හරියට හරි. මේ ඉස්පිරිතාලයත් එක්ක මට ලොකු බැඳීමක් තියෙන අපේ සීයා අන්තිමට හිටියේ. මෙහෙ ඉතින් අර හේතුව නිසාම මේකම ඕනේ කියලා මෙතනට ආවා. මේ දෙනාගේ බටන් එක කො තෝදියකට බටන් තියෙනවා. අනේ ඔය ඉක්මනට තනිප වෙන්න. අපි යන්නේ බෑ. ඉතින් දැන් හරි. ඡන්දේ ඉල්ලනවාද දෙනා ඔයා? දෙනා ඡන්දේ ඉල්ලනවා මේ දෙනාගේ මාක් එක තමයි S අකුර. මේ මානෙත් තියෙනවා. S නෙමෙයි. S වෙන්නේ කොහමද යා? S අකුරක් තියෙනවා. මම හිතන්නේ අම්මගේ නමින් S දාන්නේ. නෑ K කියලා තියෙන්නේ. ආ K කියලා. කරුණරත්නම්. ලව බෝයි එක අනේ අම්මෝ යාගේ ලව බෝයි. ඒක ගොඩාක් වද දෙනවා ඔයා. ඇති නේද? ඉතින් කොහොම හරි පෙන්වන්න හැදුවේ මේ මාර ඉස්පිරිතාලයක් මේක guys. ඒ කියන්නේ AC ගන්න තියෙනවා ජේසුපීටයි thank you. මේ උෂ්ණත්වය 41කට යනවා. ඒක තමයි. බාත්රූම් එක සුපිරිම. ඉතින් මං ආයි කට කැඩෙනකන් කියනවා එන්න යන් අපේ අම්මා අර හින්දා කෑ ගහනවා. හලෝ vlog එකේ second day මට කරපුවේ 6th day ඉංග්‍රීසිත් අමතක වෙනවා දැන් ටික මෙහෙ AC පැලෙන්න දාලා හෙවනකත් 33යි ඩිග්‍රී සෙල්සියස් වාහනේ ඔෆ් කරොත් එහෙම ගෙලිම 41ට නගිනවා. එහේ
සාමාන්‍යයෙන් හවස 7:00 වෙද්දී ඔක්කොම වහනවා. මෙයාට කෑම සෙට් නැහැ. මට කෑම සෙට් නැහැ. නෑ මොකොත්. දැන් ඇඳුනුත් ඉවර වෙලා තියෙන්නේ අපි දෙන්න. අපි සර්කල් වෙනවා ආය ආපු ඇඳුම. ඇඳ පැඳුම ආයේ ඇඳ ඉන්නවා. ඇඳුමක් හොදලා දාන්නත් ඉදිහන්නේ නැහැ. ඉතින් හෙයාර් ස්ටයිල් වෙනස් වෙලා මගේ. මගේ රවුල බෙල්ලටම වෙලා. දැන් ඉතින් අපි කවුරුද කියලා තමයි කියන්න තියෙන්නේ. අපිවත් අපි අඳුරන්නේ නැහැ. පරක්කුයි. ඔයගලන්ට පෙන්නන්නම් ඇයි මේ දවස් 7ක් vlog නැත්තේ කියලා අද පෙන්නන්නම්. එන්න. ඊයේත් ඔයාලා දැක්කද? ඊයේ ඒගොල්ලෝ දැක්කේ පොඩ්ඩයි. පට්ටව ඉක්මනට. වෙන රසයක් තියෙනවා. අර වීඩියෝ එක බලද්දී AC එකේ බැලුවත් මේ රසනේ එයි. ඉතින් මෙහි හොස්පිටල් එක ඉතා දුෂ්කර හොස්පිටල් එක. මේ අංකල් හරිම හොඳයි. මෙහෙම ඊට වඩා සුපිරි හොස්පිටල් තියෙනවා. අති විශාල නිකන් අර කබ්බඩ හොස්පිටල් තියෙනවා. ආච්චි යන්න කැමති නැහැ. ආච්චි යන්න කැමති. ආච්චි එන්න මෙතනම. ඒක නිකන් රෝල්ස් රොයිස් එකකුයි මරුටි සුසුකි එකකුයි දීලා තියෙද්දි බජාජ් 3 wheeler එක යනවා වගේ. අනේ 3 wheeler වලට එහෙම කියන්න බෑ. ඒ නෑ ඉතින් 3 wheeler හොඳ නෑ කිව්වේ නෑ. මෙහි එකම හොඳ තියෙන්නේ මේ ස්ටාෆ් එකයි නර්සස්ලයි වෙන මොකුත් නැහැ. බිල්ඩිම ගන්න දෙයක් දවස් 6කින් පසුව මඩකලපුව අහස යට. එනයි ෆෝන් එකේ ලස්සන 47යි. රස්නේ මෙහෙ. එන 47. ටෙම්පරේචර් is 47 නේ නා එළියේ. පොට්ට සිරි කියන්නේ කොච්චර රස්නේද? 47. 47. 47. தமிழெல்லாம் வருது தமிழ் தெரியும் தானே சூட்டி? தெரியாது தானே தெரியாது. අදරට ගැව්වොත් එම නෑදෑයෝ 250ක් විතර එනවා මේ දානේ එහෙම කිව්වොත් එහෙම කණ්ඩ බොණ්ඩ අම්මට සිරියාස නීපයක් තියෙද්දි කවුරුත් නෑ. මම නිකන් කියන්නේ. සෝ අපේ අක්කා කියන බිරියානි කාලා තෙල් වැඩි වෙලා කියලා කට්ටිය. වා බව්වා ගැනද කියන්නේ? මේ සෝරි මේ කාටත් මේ හානියක් වෙන කියනවනේ මේ බව්වට මේ මං මේ අන්තිම දවස් ටිකේ පොඩ විශේෂ කෑම ටිකක් දුන්නේ. අම්මා කිව්වා මේ සැපට සලකන්න කියලා. ඉතින් බිරියානි ඔය වගේ අයිටම් තමයි දුන්නේ. හරි එන්න. වෙනක බබා. දුවවත් වඩා ගත්තා, මෙයාවත් වඩා ගත්තා, දුවගේ දුවවත් වඩා ගත්තා. දුවවත් වඩා ගත්තා, දුවගේ දුවවත් වඩා ගත්තා. මෙයාවත් වඩා ගත්තා. සෝදියකට කියනවා වාහනේ මේවා කරන්න කියලා. දැන් කොහෙද තියන්නේ ආව? කාමරෙන් කියමු. හරි යන්න දරුණු වීගෙන යනවා මෙතන තාත්තා. දැන් ඔන්න අපේ ආච්චිව දැම්මා ඇඳට. දැන් යනවා කෑම බීම ගේන්න. ඒක ඇස්සේ කට්ටිය අහනවා vlog දාන්න නැද්ද? vlog කෝ. මගේ hair end එක නැතුව මං ආපු පළවෙනි ගමන මේ. hair ඉරන්. ඒ නිසා මේ guys say hi it's my natural hair. මේක තමයි මගේ natural hair. ඒක ලැජ්ජාවට මම මේ රෝල් කරලා ගහන් ඉන්නේ. හරි අමාරුයි. කියන්නේ හරි මුරණ්ඩුයි. කියන දෙයක් අහන්නේ. හරිම අමාරුයි. ඔටත් හරි බබා. කියලා දැන් මේ වෙනසක් තියනවනේ. මෙහෙම මගේ අම්මා 100ට ගත්තොත් 5% මුරණ්ඩුයි. එයාගේ අම්මා 100ට ගත්තොත් 105ක් මුරණ්ඩුයි. අපේ අම්මා වැඩිමුණ දැන් ආසනීප කාලේ එයාට ඇවිල්ලා දැන් බල කරලා කැවුවොත් පොඩ්ඩක් හරි කවා ගන්න පුළුවන්. මෙහි කවා ගන්නත් බෑ. නෑ කන ටික හරි ගිලිනවා කියලා ගන්න. අන්න ඒක තමයි. ඉතින් අර ඒකද පොඩ්ඩක් ඉතින් දන්නේ නැද I think ඒජ් එකත් එක්ක මම හිතන්නේ ඕක අපි හැමෝටම වෙන දෙයක්. වෙන්න යන දෙයක්. වෙන්නේ නැති ඉතින්. So
hope you are ready my baby. I come from this family. දෙකක් දීලා මම මේ පවුලෙන් එන්නේ. ඒකට ඔයාලට පොඩි දැනට මේ වගේ නේ ටික. පොඩි අයිඩියා එකක් තියෙනවා ඔයාලට මොන වගේ දෙයක්ද ඔයාලට ඩීල් කරන්න වෙන්නේ කියලා මම ඔය වගේ එකට එද්දි. ඉතින් අපි දෙන්න යන් අර කොහෙද ඉතාලියේ හරි කොහෙද රටක තියෙනවා වයසට යන කියන 60 70 වුණාම තමන්ගේ කැමැත්තට සයින් කරලා පේන් එකක් මොකුත් නැතුව මැරෙන්න පුළුවන්. අනේ ෂෝ. ඉන්ජෙක්ෂන් සිරාවට කරමුද? මං කන්සිඩර් කරනවා. දැම්ම කරමුද? ඒක ඒ රටට යන්න සල්ලි හොයාගෙන කරමු. පොඩ බලමු රට. කරුමෙට කොහමද ඒ ඉන්ජෙක්ෂන් එක විදලා මෙහෙම තොත්ති වෙලා ඉතුරු වුණොත්. මේක අපේ රටේ අයට නම් වැඩ. ඔයාලගේ මං හිතන්නේ ජීන්ස් මොනවා හරි ඔයාලා ලංකාවෙන් කියලා සල්ලිත් අරගෙන අන්තිමට එහෙම වෙලා ලංකාවට එන්න වෙන්නේ. මට සිරි එතකොට අපි දෙන්නම බලා ගන්න වෙන්නේ චෝටුට. මම මෙහෙම වෙලා ඔයා මෙහෙම වුණොත් අවුලක් නැහැ. ඔයාගේ මේ අත වැඩ මගේ මේ අත වැඩ. අල්ලගන්නේ කොහමද එතකොට අපි දෙන්නට මෙහෙම අල්ලගන්න. කොක්කු වගේ. ඒක තමයි I think පාලම් කොක්කු. ඒක okay I think සබා ධර්මයේ ලෙසින් අපිව බබාලා වශයෙන් අපිව මේ ලෝකෙට ඇවිල්ලා බබාලා වශයෙන් යන්න. කාලේ යන්න අපිව ආයෙ වෙනවා ඉතින්. ඉතින් අපේ අවුරුදු 86ක බබාව දැන් අපි බාලා ගෙදර කොට්ටකට දාලා කොට්ටෙකට වගේ දාලා දැන් යනවා ඇඳුනුත් නැගෙන පොයවරයි මෙයාගේ මෙයා පෙරේදද කොහෙද ඇඳපු ටී-ෂර්ට් එක මම ඇඳලා කියන්නේ මෙයා ඇවිල්ලා ඇඳපු ටී-ෂර්ට් එක මම ඇඳලා කොළ මිදන් ආපු ඉතින් අද ඇඳුම් ටිකකුත් අරගෙන ගෙදර මොකක් හරි හදන්න ඕනේ ඉතින් කැම බීම එයාට ආච්චිට දෙන්න. ඒ කියන්නේ කැන්ද කන්සියුම් කරන්න ලේසි දෙයක් වෙන්න ඕනේ ඉතින් ඒක මතක කරන්න ඕනේ පම්ප් එක ඔස්ටිනයින් මසල් ගෑන්. ඔය හොඳ වෙලාවට මෙයා පම්ප් කරගත්ත නිසා වෙඩින් කාලේ තමයි අද අපිම ආච්චි උස්සන්න පුළුවන් උනේ මෙයාට. ඔව් නැත්නම් කිලෝ 90ක් විතර. කිලෝ මොන බරයි. පේනවා වගේ නෑ. හිතන ඒ කියන්නේ මෙහෙම උසනම් ඒත් අමාරු නෑ. මේක නිකන් අර බර ඔක්කොම එක තැනනේ. මේක තමයි. ඇත්ත. true. හැබැයි එකම දෙයක් මතක තියාගන්න මාත් ඔය හයිට් එක තමයි. අවුලන්නේ. ඔයා ඉතින් මම වඩාගෙන ඉඳලා බෙන්නලා තෑගිත් දින්නේ. මෙහෙ කේස් එක තියෙන්නේ guys. දැන් අපි ආව ඇඩ්මිට් කරන් බලාගත්ත තැන සීලෝම්. හරිද? සීලෝම් කියලා හොස්පිටල් එක. ඒක ඇවිල්ලා මම හිතන්නේ බිෂප් කෙනෙක්ගේ හරි කොහමරි නිකන් ඒක චැරිටි පැත්තට බර හොස්පිටල් එකක්. ඉස්සර ගියක්. හැබැයි දැන් හොස්පිටල් එකක්. හැබැයි යාට එතනම තමයි ඕනේ කියලා එතනම හිටියා. හැබැයි ඉතින් එතන ආච්චි චෙස් වලට කැමති හින්දා එන්න බැරිද? බිෂොප් C6 කොටුවට. මම දන්නේ නැහැ. එතන ඇම්බියුලන්ස් එකකුත් තියෙනවා. හැබැයි ඒක ළඟදී ස්ටාර්ට් කරපු පාටක්වත් නැහැ. ආච්චිට කොච්චර කිව්වත් ගොඩාක් ෆැසිලිටි තියෙන හොස්පිටල් එකකට යන් කියලා. ඉතින් එයාගේ හිත දෙන්නේ එයාට එතනම ඉන්න ඕනේ. මම දැන් මුරණ්ඩු කිව්වනේ. අන්න ඔය හේතු තමයි. ඉතින් මේ හොස්පිටල් එක ගත්තොත් ඩොක්ටර්ස්ලා හෝ නර්සස්ලා ඒ කට්ටිය ඔක්කොම අවුලක් නැහැ. බට් ෆැසිලිටි එකක් නැහැ ලොකුවට. ඉඩක් නැහැ ලොකුවට. ඔක්සිජන් සිලින්ඩරයක්වත් නැහැ. තියෙනවා ඇති. ඒවා රෙඩි පිට අර අපිට හොරු සාමාන්‍ය හොස්පිටල් එකක මේක නැවතුත් තමයි හොඳ නැත්නම් මේ vlog එක ගන්න එකේ තේරුමක්. ගයිස් වලට වහලේ පේනවා ඇති. අපිට සාමාන්‍යයෙන් හොරු ඉතින් අර ඔක්සිජන් ටැංකිය කාමරේම දැකලා පොඩ මැෂින් එකක් දෙකක් ගහලා ගෙවන රුපියල් ලක්ෂයට වගේ පොඩි වැඩක් තියෙන්නේ වැඩි. පොඩි ස්ටයිල් එකක් හොස්පිටල් ඉන්නවා කියන එකේ පොඩි ටැක්ස් එකක් දාලා මෙතන මමද ඉස්පිරිතාලේ ඉන්නේ දෙනාද ඉන්නේ කියලා හොයන්න බෑ. මං කිව්වොත් මමයි ඇඩ්මිට් උනේ කියලා එයාලා පිළිගන්න යනවා. අන්න හැම සීනක් තියෙනවා. ඉතින් මම හිතන්නේ එක ගම්වල තියෙන හොස්පිටල්ස් වල බේස් මොඩල් එක එහෙම වෙන්නේ නැහැ. දෙනා ඒ කියන්නේ හොයලා දෙනාට උවමනා උනේ ගමේ තියෙන රූරල්ම හොස්පිටල් එක. මම ෆිල්ටරේ දැම්මේ එහෙම. එහෙම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි මම බෙස්ට් හොස්පිටල්ස් ඉන් බැටික්ලෝ කියලා හොයලා බැලුවම මොන හේතුවකටද මේ ස්පිරිතාලෙට ආවා. හැබැයි ඒකේ ගොඩාක් රිවිව්ස් තිබ්බා. ඉතින් මේ ෆැසිලිටිස් නැහැ අනම්මනම් කියලා. ඉතින් කවදා හරි දවසකට මොනා හරි වැරදිලා හරි මඩ කළපුව ඇවිල්ලා මොකක් හරි අනතුරක් වුණොත් එහෙම ඉතින් මම නිකන් කියලා තියන්නේ මේ ලොකුවට මේ දේවල් නැහැ. හරි මේ බඩු මුට්ටු නැහැ බේත් කරන්න පොටක්. කැන්ටින් එකක් නැහැ. ෆාමසි එකක් නැහැ. ඒ වගේ දේවල් නැහැ. ලෙඩට කෑම දෙන්නේ නැහැ. ඒව බෑ. හොඳේ. මතක තියාගෙන මෙහෙට එන්න.
අද හරියට ඩිස් කරනවා මම ඉස්සර නෑදෑයන්ට ඩිස් කරා ස්පිරිතාලට ඩිස් කරේ නෑ හොඳ නේ කිව්වේ ඉතින් මම බලද්දි මම හැමදාම ඩිස් කරලා තියෙනවා ඩිස් දෙදි රස්නිකා නෑ නේද දාලා අපි හැමදාම මේ දවස්වල හැමදාම නෙමෙයි දවස් දෙකක් විතර තමයි හරියට කෑවේ අපි දෙන්න මේ දවස් 6 අපි කන්නේ මේ මෙතන තියෙන අහා කියලා රෙස්ටෝරන්ට් එක මඩකලපේ තියෙන අහා කියන යාළුවෙක්ද ආයි දැන් ෆිට් එක මගේ කොහමද කතා කරේ යාත් එක්ක ඇයි දා හાર્ඩ්වෙයාර් එකට ගිහපු එතන අනේ භාෂාව බැරුව මොනවා කතා කරේ මොකද යා මට දොර අරින්න උදව් කරා මං යාර රුපියල් 150ක් දුන්නා භාෂාව ඕකේ දැන් යා මගේ අඹ ෆ්‍රෙන්ඩ් මගේ නම දන්නේ යා මගේ නම දන්නේ මං එයාගේ නම දන්නේ රයිට් මට මේක මේක මගේ අම්මා දැක්කොත් එම්ම ගෙදරින් එළවලා දායි බයි sun kissed ඒක තමයි අපි මේ කන තැන මෙතන තමයි එකම දැන කන්නේ මෙහෙ ආවම ආහා එයාලට තව සින්දු ටිකක් පෙන්නවා දැන් ඒක තමයි යාලත් අහන්නේ මමි සිස්ටර් වයිෆ් සින්දු කියන්න කාලා වීලා ඉවර කළා එසි මැෂින් එකක් ගන්න අපේ ආච්චිට හරි රස්නේනේ ඒ අම්මා කිව්වා වහාම එසි මැෂින් එකක් කරන්න ඒ අතරේ මම බල හිටියේ අනර් කියලා අර ළඟදී ලොන්ච් වුණේ ෆෝන් එක හුවාවි ඔනර් එන ෆොටෝ එකක් ගන්න තම ෆොටෝ ෆොටෝ එක ලස්සනයි නේද ලස්සනයි පපඩමක් වගේ එහෙම කියන්න පාතර ලස්සනයි මේ අපි ෆොටෝ එක ෆොටෝ මොටෝ නෑ කරන්නේ වොල්පේපර් කරනවා දැන් මේ ෆෝන් එක කවදා හරි අපි ඔක්කොගම දානවා එක එකවද මේ ෆොටෝ එකත් ලස්සනයි ඔව් නේද ඉන්නේ මේකේ වෙන එකක් දාමු ඒගොල්ලෝ කවුරු නොටිස් කරේ නෑද නෑ තයි ගයිස් වාසිය දැක්කනේ දැන් අර කලබල වුණා කට්ටිය මේ මොන්ටරෝ එකේ මයික් එකෙන් කතා කර ඉඳිදි මිනිසුන්ට අපහාස කරනවා අනම්මනංගග මේ අපේ ගම මචං ඕකේ මිනිස්සු අපිව ගණන් ගන්නෙත් නෑ අපි මිනිස්සු ගණන් ගන්නෙත් නෑ අපිට අවුලක් නෑ මේ කට්ටිය ඔෆෙන්ඩ් වෙන්නේ නෑ එහෙම අපි කොළඹ එහෙම හැසිරෙන්නේ නෑ කොළඹ මයික් වල එහෙම කතා කරන්නේ නෑ කොළඹ මයික් වල සින්දු කියනවා විතරයි ඒක ෆුල් ගෑන්ග්ස්ටර් නේද අම්මා ඒක දාන්නේ නේ ඒක මේ මෙතන users කරන්නකෝ කවුරු දකින්නේ නැහැ උපිරි අපි දෙන්නගේ ෆෝන් දෙක කාලපුවනි වෙනස් කියන්නේ නිකන් නෙමෙයි මඩ කාලපුව කියන්නේ ආගම බලන්න ෂේඩ් එකේ තෙල් ගහන මල්ලි හෙල්මට් දාන් සේෆ්ටි අඳගෙන ගහන්නේ කෙනෙම තෙල් සෙල්ලන්නේ ඉංජලීට ඇදුන ටිකට් මදිවට දැන් තව ටිකට් අද්දා ගන්න යන්නේ නෑ ඉතින් ටිකට් එකක් අර පැත්ත අත්තර ඊට තියෙනවා ටිකට් එකක් ඇදුනා කියන්න බෑ ඉතින් ආච්චිට අපේ යුතුයකම ආච්චිව බලන එක. හැබැයි ආච්චි පොඩ්ඩක් ඉතින් අපිව කඩේ යවනවා ඒකයි අවුල. අපි දැන් මේ බඩ කලපුවේ මට දැන් හදන්න බැටික්ලෝ දෙම්බල එනවා. නිකන් පොඩ්ඩක් කරකවලා ගන්න තිබ්බේ මෙහෙ වගේ ඇත්ත ගතිගුණ එන්න. ඒ කියන්නේ අපි ඉතින් දැන් බැටික්ලෝ වලින් ටිකට් එකක් ගන්න බලන්නේ ඇදෙයිද කියලා. මගේ ටිකට් ඇදුනා ගයිස්. මේ ටික ඔක්කොම රුපියල් 40 ගානේ මට ඇදිලා තියෙන්නේ. මේ ටික ගන්න මම රුපියල් 3000ක් වේදන් කරා. නෑ $1 1 3 බලන්න ඒක ඕඩර්ලා இருக்கணும். ඕඩර්ලා ගන්න. ඒනයි. කිව්වා නේද? ඕඩර් එන්න ඕනේ.
73 පාත් එකේදී Order, කවදාවත් order. මට මේක ජය ලැබුණත් වැඩක් නැහැ වෙයි. 73 ජය ලැබෙන්නේ නෑ අද රත්තරන්. ඉල්ලයා. ඕඩර් පඩි ගන්න ජය අපේ මහජනමයි ගන්න. මං කිව්වා නේද කියලා පොඩ්ඩක් බෙදේ. ඉන්නකෝ අනේ. මං කිව්වේ ඕඩර් එකට තියෙන්න ඕනේ කියලා. ඕඩර්. අම්මා එකක් තියෙනවා. එකක් හරි. කොපෙලි. ටිබ්බෙත් 5යි 5න් එකක් තියෙනවා. මේ බලන්න තව තියෙනවද දන්නේ නැහැ. මම 2 3යි නෑ නෑ ඔච්චරයි බේ මට මතකයිනේ. පළවෙනි අංක දෙක හරියට ආවා. 3 4ක් ආවනම් කොහමද? ආද ගන්න ලස්ස 20යි. ෂේ ඒකනේ මාමා ඔන්න ඔය එක හදලා දෙන්න ලක්ෂ 20ක්. එඩිට් කරලා ඔයාට කාට හරි කතා කරලා බැරිද දෙන්න හරි. ඒකට දැසියයි. මේ මාමා කියලා දෙනවා මේව බලන හැටි. මේ ඔක්කොම හරියට ආව 1000. ඔව්. சரி வர அப்படி எப்படி வெல்ற මේ දිනපු කට්ටිය ඉන්නවා මේ බලන්න. කවුද අර උඩ ෆොටෝ එකේ ඉන්න කෙනා? දිනලා තියෙන්නේ අර 50000 මේ පොඩි ටිකට. අප්පා. දිනපුවා ෆොටෝ සෙල්ලන්ද කොල්ලෝ. අංකල් කියන්නේ මැච් එක ගහලා දෙනවනේ කොල්ලන්ට. හරි අපිට අංකල් තෝරලා දෙන්න හොඳ ලොතරයි. ඔය දිනපු ටිකට නෑ නෑ අංකල්ට තෝරලා දෙන්න කියන්නේ දිනපු ටිකට. දිනපු ටික දෙන්න. අංකල් හොයන් එනවා මං දින්නේ නැත්තම්. අනේ මේවා නෑ එපා මේක වැඩක් නෑ. මේ කොහමවත් තියෙන මේ වල. ඒව තියෙන. ටිකට් මට සෙට් නෑ. අංකල්ට තෝරලා දෙන්නකෝ. යාට දිනන්න බැරි ඕක හින්දා. බලලා දෙන්න මේවම ලයින් ඕඩර් පඩියක් කරලා. ඕඩර් පඩි එපා. ඒක හරියට. ඕඩර් පඩි එනවා කරදරයි. තංගමේ යකෝනේ. ඔය දිනපු ටිකට දෙන්න අංකල්. කාඩ් එක. ඇති ඇති. අරන් දෙන්න නෑ නේ. අර අතේ තියෙන ටිකක් ගන්නකෝ. දෙකක්ද? නෑ ඔය සෙට් එකම දෙන්නකෝ අතේ තියෙන. අටක් තියෙනවා 320යි. තව දෙකක් දාලා 400ක් දෙන්න අංකල්. ආර්ය තමයි. හරි. හරි හරි මට ආවොත් දෙන්න. ලක්ෂ 20ක් මම අංකල්ට ප්‍රොමිස් ලක්ෂයක් දෙනවා. ආවොත් තලිය ගියොත් වචනයක්. ආයි දාන්න. 400ක් දෙන්න ඉන්නේ ඉතල 400 දෙන්න. කොහමද ඔලයා? ලක්ෂ දෙන්න කලින් ටිකට් ගත්තා 400 දෙන්න නෝනා. අංකල් කෙනෙම සැවේජ්. අංකල්ට දෙන්න. ආ. නවන් දීලා. ඔයා දීලා තව 100කට අරන් එන්න. නෑ නෑ හැම කරන්නේ අංකල්ට. ඕකේ බයි. අපි ආවා අපිට ඇඳුම් ගන්න මොකද අපේ ඇඳුම් ඔක්කොම ඉවර හින්දා සෝදියක් අර KFC ඕන කිව්වා ඒ ටික ගත්තා. දැන් ට්‍රැක් අවුට් එකගෙන එන්නේ ගිය ගමන් හිදියන්න ඕනේ. මොන තත්ත්වයක් තියෙනවද දන්නේ නැහැ ගෙදර. මට පල්ලෙහින් ගත්තා. මෙයාට බලන්නවද මොනවා හරි වේවි ගිහින් ඉසික් කරන්නනේ ගන්න ඇඳුම. සුපුරුදු පරිදි ගිනි අවුවේ දවස පටන් අරන් මඩකලපුවේ day 6 අනේ මන්ද at this point we lost the count. හැබැයි අද අපිත් එක්ක ආරාධිතා මුත් එක්ක ඉන්නවා. මඩකලපුවෙන් අපිට අපේ මිතුරෙක් හම්බ වුණා. මඩකලපුවේ මාළු අල්ලන් ඉඳිද්දි එයාව අපි කිව්වා vlog එකට පොඩ්ඩක් සහභාගී වෙන්නකෝ කියලා. රුපියල් 1500ක් කිල්ලෝ ෆී එක. ඊට පස්සේ ඕකේ එන්න කියලා ආවා. 500ට ඕකේ වුණා. ඔව් අන්තිමට ඩිස්කවුන්ට් එකක් කිව්වා. හෙලෝ. චෝට් නිකන් දෙයියන් වගේ. අද දවසේ මායි චෝටුයි දෙවෙනි වතාවට ඇම්බියුලන්ස් එකේ ගියා. නේද උඹ? yes. ජීවිතේම දෙවෙනි වතාවට. සිස්ටර් ගෝල්ස් තමයි. නෑනේ ඔයාලා ඊට වඩා ගිහින් තියෙනවා. ඌනේ චෝටෝ. අපිට බලපං මොනවා කිව්වත් ඔළුවේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ පළවෙනි එක. අර අම්මට අතුරුගිරියේ ඉඳන් මේ ජෙනරල් එකට ගෙනිච්ච එක තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඇත්තනේ අපේ ඇම්බියුලන්ස් වල නිදාගෙනක් තියෙනවනේ. අන්තිම කාලේ. සෝ මම ඒක ආයේ මේ විත්ඩ්‍රෝ කරගන්නවා. ඇම්බියුලන්ස් එක ගෙන්නලා අද ආච්චිට ආයේ පොඩ්ඩක් අමාරු වුණා. ඊයේ රෑ සිට අද උදේ මාව අම්මයි පවුලේ සමාජිකයෝ ටික ආවා. ඉතුරු සමාජිකයෝ ටික. ඉතින් දැන් තව පොඩ්ඩක් ෆැසිලිටි තියෙන හොස්පිටල් එක
පොඩ්ඩක් නෙමෙයි හොඳටම ෆැසිලිටි තියෙන හොස්පිටල් එක යාව ඇඩ්මිට් කරා. ඒකද දැන් යාට අර ගොඩාක්ම අමාරුයි වගේ. ඉතින් ඒ නිසා එයාගෙන් පර්මිෂන් අහහා ඉන්න දෙයක් නැහැ නේ දැන්. අපිට අපේ කැමැත්තනේ. නේ නිසා දැන් උසගෙන ගෙනිච්චා මෙහෙ තියෙන one of the best. ඔව් ගොඩාක් අමාරුයි කියන්නේ ලෙඩක් කියන්න නැහැ. ඒකයි තීරෙන්නේ. ලෙඩක් නෑ ලෙඩක් කියන්නේ නැහැ. උණක් එම්බිරිසාවක්වත් නෑ. සෙමක් මේ බලන්න මේ මුන් ඔක්කොම ඉගෙන ගන්නවා බේබි. මේ බලන්න මේ ළමයි අම්බෝ මඩ කලපුවේ තරම් ඉගෙන ගන්න ළමයි නෑ වෙන මේ මුළු ලංකාව ගත්තා. මුන් ඔක්කොම දොස්තරලා වුණොත් ඉතින් මොකද මට අද පෙන්නන්නේ. හා උඹලගේ ගමේ උඹලා බලා ගන්න මේම ළමයි පාරට බහිනකම් මේ හරක් පිස්සු වගේ හරක් වගේ මෙච්චර පාඩම් කරන්න යවලා මට ඔරවන් යනවා. උන්ට පාර යන්න කියලා දීලා නෑ අනික ඔක්කොම කියලා අර දීලා. වැඩි මේ මිනිස්සුන්ට බලන්න එපා මාත් මෙහෙන්නේ. ඒ නිසා මේ මට බැල ගන්නවා. anyways පොඩ රස්තියාද එකක් vlog ඉතින් එහෙම මෙහෙන් තමයි ගන්නෙ. full scene එක ඉතින් vlog වල ගන්නෙ නෑ. බෑනේ. ශශිකා වගේ ගෙන්නලා ගහන්න කියන්න ඕනේ vlogs එක. එහෙනම් මෙහෙන් ටේක් ඕවර් කරන්න සුදු. Okay. මං ගිහලා එන්න. Okay, හරි? bye. Bye. Hello. I am a roasted chicken. Roast melody, roasted melody. Roasted melody. Brain is frying. පැය 24කටත් වඩා හැරලා ඉඳලා අංජලිට මං නිදියන්න කියලා බැනලා නිදි කරා. මොකද මේ අම්මල මග එනකන් මෙයා නිදාගත්තේ නෑ බයට. ඊට පස්සේ ආච්චිත් අමාරුවෙන් ඉඳලා නිදාගත්තේම නෑ. අද දවසමත් මෙයා මාත් එක්ක ඇද්දා. ඉතින් දැන් තමයි පොඩ්ඩක් නිදාගත්තේ. ආච්චිට ටික ටික ඉතින් හොඳ වේගෙන එනවා. අපි දෙවියන් වහන්සේගෙන් ජීසස්ගෙන් අල්ලාගෙන් හැමෝගෙම ඉතින් අපි කාටවත් නරකක් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ආච්චිව ඉක්මනින් සනීප වෙන්න. මේ වගේ ලෙඩ කාටවත් හැදෙන්න හොඳ නෑ. මොකද මේ ඇත්තටම මේ වගේ වයසකදී ලෙඩක් හැදුණා කියන්නේ හරි අසරණ වෙනවා. මොකද හරියට ඒක ඩයග්නෝස් කරගන්න බෑ. මේ වගේ දුර පළාතක ඉති තව අසරණයි. හොඳ තැන් නෑ. ඉතින් කොහොම හරි දැන් ආච්චිට කොළඹ යන්න කැමැත්තකුත් නෑනේ. දැන් බැරි වුණොත් ගෙනියන්න වෙනවා. අපි බලමු. මේකෙන් මේ දවසෙන් දෙකෙන් අඩු වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට හිතෙනවා. අපි බලමු. Sudah tanya di tabung. Sari. Oh, makasih. Apa? Sudah naik kereta. Apa ya apa? කපපාට කැස්ස ඇවිල්ලා දෙනක පපාට වතුර දෙනවලු. දෙනක පපා ඔන්න වතුර ටිකක් බොනවලු. වතුර එකම ගහලා අරිනවා. දෙනක පපා කන්නේ නැතුව බලන් ඉන්නවා. වතුර පීලා බඩ හොඳටම පුරව ගන්නවා. ඊට පස්සේ ටොන්ජි ඇවිත් අරක කවනවා. ඒක අපේ රසට කවනවා. අන්න කුරුල්ලෙක් වගේ කටක් එනවා. ආට ගෙදරින් රස කෑම එනවා. එතකම් මේක කාලා බෙහෙත් බොන්න ඕනේ. මේ ගැතියනේ.
රස නෑ. බේත් පුපුම්. අයියෝ එක කටයිනේ අම්ම කෑවේ. මේ චුට්ට මේක ඉන්දියාප්ප එක. එච්චරයි. ඒක විතරයි කන්න තියෙන්නේ. මේ ටික විතරක් කන්න. එකම එක ඉන්දියාප්ප එක. ඊට පස්සේ මෙයන් බීලා රස කෑම බමු පස්සේ. හරි. අයියනේ ඒකනේ අනේ සෙට් නෑනේ. එක එකක් බීලා එකක් මම ගේන්නම්. උදේට ඔයා මේ වගේ දෙයක් තමයි කන්න ඕනේ. ડોක්ටර් කිව්වේ. ෆිගර් එක හදාගන්න එපා අපි ලස්සන. එතකොට තමයි මට පණ ගහලා ඉන්නේ නේම. ආයි දුවල කරන මට බටා කේක් හදලා දෙන්න ඕනේ නේද? ඒකනේ. අක්කෝ එන්න දෙනෝ. Clever girl. ක්ලෙවර් කුරුල්ල. අයියනේ උපදාන්නේ ලුණු දාන්න. මෙලෝ රහක් නෑ නේ දෙනා. හදන ගෑනුන්ගේ දිවවල් නැද්ද කොහෙද? ඔයා උයන කට්ටියකනේ. උක්ක තේරෙන්නේ අයියෝ. අපොයි. වතුර ටිකක් ගේන්න ටොන්ජි බබාලා. වතුර ටිකක් ගේන්න ටොන්ජි බබාලා. කදිකට සින්දු කියද්දී පාවෙල. සින්දු වලට කැමති නෑ. කැමති. මෙයා කැමති නෑ. අහකෝ ඔන්න තව කටක් ඕන. තව ටිකක් හරි දාන්නද අම්මා? පොඩි දාන්නද තව? උප්ප එක සුදේ. What? ලුණු දාලා තව පොඩි ටිකක් දාලා ලුණු දාලා අන්නලා කමුද? අන්න චූටි කටක් එන කුරුල්ලෙක්ට. good girl කෙනෙක්. දෙන අපි දෙන්නගේ වැඩි මාතරේ කාටද? නා ඔන්න මගාරිනවා ප්‍රශ්නේ. කාටද අර පිටියට? එතකොට මම මාවේ පාද. මම නෙමෙයිද හොඳ යාට වඩා. නෑ හිත කැඩුණාද වගේ. මගේ දෙනා නෙමෙයිද ඔයා? ඒකනේ. ඇතියම්මා අනේ දෙනක මේ බෑ ඇටි. හරි මේ කට අන්තිම කට. නෑ වමයි එපා. හරි. හරි ඇටි. මොට්ට ගේන්න කියමුකෝ අපි ඉක්මනට. දැන් වතුර ටිකක් ගේන්නකො නේද දෙනා? මොන කොලම මේ උපරිට කෑම කන්න. ඕවා හොඳයි කෑම කාපු නැති අයට නේ. ඉන්දියාප්ප කවුරුන්නේ නේද? හරි. නෑ try කරමු. ඔව් ගේන්න කියන්න. ගේන්නේ කොහොමද? හරි ගිහලා ගේන්න ඕනේ නෑ. හදන්න කියන්න ඔයා ගිහිල්ලා මම ආයේ උපරි අරන් එන්න. මම ඒක අණ්ඩයි. එනා තව එක කට? එපා කරා. එක කටක් බෑ? අත්තා දැක්කනේ ඔයා යාට අතර කිව්වට එයා හදන්නේ මොකට කවන්න නෙඩේ නා දැක්කද? ඒකට මම බලන්නකො මම ඔයා කරලා ටිස්ට් හැදලා. ඔයාගේ පිට අත ගන්නවා. පස්ස අත ගන්නවා ඔක්කොම අත ගන්නවා. මම අද විතරයි පොඩක් නිදාගත්තා. හරිද? නිකන් කියන්නේ මම හැමදාම නිදාගත්තාගෙන ඇතිසේ හැරලා ගියා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඔයාගේ පස්සක් දැක්කා. මෙයාගේ පස්සක් දැක්කා. අම්මගේ පස්සක් දැක්කා. නංගිගේ පස්සක් දැක්කා. මම හැමෝටම පස්සක් දැකලා තියෙනවා. මොකෝ කරන්නේ මේකට? ඈ? මොකද කරන්නේ? පවුලෙම පස්සවල් දැකලා තියෙනවා මම. කරුණාරත්න පවුලෙම පස්සවල් දැක්කා. මේ ලියන එකකෝ කොච්චරක් පිරුවද? අර ටිෂු එකේ ලියන්නේ මම. කොහොමද? දැන් හාන්සි මුදාමේ. උදේ 8ටද වදුන්නේ අන්තිමට? බෝලේ පොඩි කෑල්ලක් හදන්න බැලේ අඹ ડોක්ටර්ගෙන් අහලා බලලා අද දවල්ට අනිවාර්යෙන් අප ගහක් හරි ගෙනල්ලා දෙනවා. ඒක කීයද මේ? unknown classified. අපි එකම ඇඳුමයි. වෙන හැදුන්නේ නැහැ. මේක චෝටුගෙන් ගත්තේ. Hello. What's up? වණක්කම්. අන්න කෙනෙක් ඉන්නවා. 7 course meal එකක් තියෙනවා. අම්මාගේ කෑම හදලා අම්මා අද උදේ අද තමා දවස් ගානකට පස්සේ අපේ ආච්චි කෑවේ. මෙයා කෑම හදලා. ඉනේෂ්වත් පෙන්නන්න. අපේ දින්සවඩේ හිටු දිනේෂ් තරංග හායි. කොහමද දෙමළෙන් හායි කියන්නේ? කොහොමද කියන්නේ? வணக்கம். ஆ எப்படி இருக்கிறீங்க? எப்படி இருக்கிறீங்க? ஆமா.
මඩ කරපුවෙන් කොකා සිම්බල් එකෙන් ඡන්දයක් දාන්න පුළුවන්. ඉංග්‍රීසි ලස්සන වෙලා. මට එල හොඳට නිින්ද යනවා නේද? දිනේ සුදු වෙලා. ගොඩක් හිතනවා උත්තරේ. ඉංග්‍රීසි මොකද ඔගේ ලස්සන රහස? මම මේ දවස්වල ඉන්නේ AC room එකකනේ. ඔව් AC room එක මම බලන්න AC room එක. ඔව් කොයි වෙලාවෙත් AC එකේම තමයි ඉන්නේ මම. ඔව් කාර් එකේ නැග්ගත් AC. බැස්සත් AC. ඒකද ඔයාගේ සිසිඳු සමය වෙනස ඒකද? ඔව්. ඒකයි එයා කේවයිට් ගන්නවා. හොඳයි මාරු. ඩිලිවරි එකට අම්මා දෙන මේවා ටික මගේ යනකම අරකින් චොට්ටයි මේකෙන් චොට්ටයි මේකෙන් චොට්ටයි අර එකක් හදා ගන්නවා. ඒ දවස්වල මේ කකුලේ ගෑවේ පාට බලන්න. දැන් පූටි ගන්න. කකුල පෙන්නන්න සුදුම සුදුයි. සුදුයි කකුල. දැන් ඉතින් අපි ආවා අපි දැන් පැටර්න් එක වෙනස් වෙලා තියෙන්නේ. මේ අලුත් ඉස්පිරිතාලේ සුපිරි. මේ මම ඉස්පිරිතාලේ ගෙනියද්දි ඉතින් සුට්ටක් සිටුේෂන් එක අවුල් වෙලා තිබ්බේ. හැබැයි දැන් නම් ගොඩ. හැබැයි මේ අලුත් ඉස්පිරිතාලේ සුපිරි නියමයි. මෙහි මඩ කළපෙදී මොනාරි හදිසි අවස්ථාවකට අර සිලෝම් කියන හොස්පිටල් එක යන්න එපා. වැඳලා කියන්න. අඳුරන දෙන්න මට කතා කරන්න. ඉවරයි. දැන් සිලෝම් එකට නෙලන්න යන්නේ. හලෝ. හායි අපේ අම්මා ගොඩක් අසනීප වුණාම අපි ඉස්සලාම අපේ අම්මගේ රික්වෙස්ට් එක තමයි අපේ අම්මා හරි කැමතෙන් ඒ ඉස්පිරිතාලෙට ගියේ. ඒක බිෂප් හවුස් එකෙන් කරන ඉස්පිරිතාලයක් සීලෝ වාම්ස් එකේ නම. ඒ කියන්නේ ජීසස් පව් ටික හේදෙන්න S2 හොදගන්න සීලෝ වාම් නදියේ කියලා කිව්වලු. ඒක තමයි ගංගාව. එතකොට ඒක තමයි සීලෝවම්ස් කියලා නම දාලා තියෙන්නේ ඒ ඉස්පිරිතාලෙට. දැන් ඒ සීලෝවම්ස් එකේ තමයි අපේ අම්මා නැවතුනේ. ඔයා නිකන් කෙමිස්ට්‍රි සෙට් එකක් එක්ක සෙල්ලම් කරනවා වගේ මොනවාද මෙච්චර එතකොට මේ මම ඩිනේෂ්ට කෑම බෙදනවා. සීලෝවම්ස් මම හදපු ටික කාලා බලන්න එපා. අපේ ගමගේ ගමේ ඇවිල්ලා උගේ ගෙදර ගිහිල්ලා උගේ ගමේ ගියාම ඔක්කොම ටික මගේ ප්ලේට් එකේ හට්ටි පිටින් හලන්නේ. උගේ ගෙදර කණ්ඩ ගියාම එතකොට ඒ හොස්පිටල් එකේ අපේ අම්මා හිටියා දවස් 6ක්. ඒ දවස් 6 ඒගොල්ලෝ කිව්වා අපේ අම්මට හොඳටම හොඳයි. දැන් කිසිම දෙයක් වැඩිත් නැහැ අඩුත් නැහැ. දැන් හොඳයි ගෙදර ගෙනියන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ගෙදර ගෙනාවා. ගෙදර ගේනකොටම අපේ අම්මා අවසිහිය වුණා, අන්කොන්ෂස් වුණා. ඊළඟ දවස කරන්න දෙයක් නැහැ. අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ අපි ගෙනිච්ච අපේ අම්මව EMS කියන හොස්පිටල් එකට. මං හිතන්නේ මේ වෙද්දි මඩකලපුවේ තියෙන හොඳම හොස්පිටල් එක. well equipped central AC තියෙන සහ විනාඩි 10න් 10ට නර්ස් කෙනෙක් එනවා. ඔක්කොමලා service is really good. hospital is really good. CT scan පවතිනවා. CT scan surgery හැමදේම තියෙනවා. ඇත්තටම හොඳ හොස්පිටල් එකක්. ඇත්තටම හොඳයි. හැබැයි ඒ හොස්පිටල් එකේ අයිතිකාරයාට මේ පණිවිඩය owner of the hospital please take to notice. ඒ ඉන්න මිනිස්සුන්ට පොඩක් hina වෙලා ඉන්න කියන්න. මොකද ස්ටාෆ් එක පොඩක් ප්ලසන්ට් නෑ. මොකද අපි යන්නේ ඔතන පාටි කරන්න නෙමෙයිනේ. අපි දැන් ඔය කොළඹ ඉන්න කට්ටිය පාටි කරන්න ඕනේ වුණාම ජයික් එකේ රූම් එකක් දාගෙන ගිහලා පාටි කරනවා. එතකොට ඒ වගේ පාටි කරන්න නෙමෙයි අපි හොස්පිටල් එකට යන්නේ. අපි හොස්පිටල් එකට යන්නේ අසනීප වෙලා අනාථ වෙලා අසරණ වෙලා තමයි ඉස්පිරිතාලයකට යන්නේ. එතකොට අපි ගිහිල්ලා එතන නොමිලේ දෙයක් කරගන්නෙත් නැහැ. එතන කියන ඕනේ මුදලක් දීලා අපේ ලෙඩාව අපි ඔතන තියනවා. එතකොට එතන ඉන්න මිනිස්සු සර්විස් එක කොයිතරම් හොඳ වුණත් මනුස්සතාවයක් ඕනේ, මනුස්සකමක් ඕනේ. මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න මනුස්සයන්ට විතරක් කරන්න පුළුවන් එකම දෙයයි තමයි හිනාව කියන්නේ. නොමිලේ. සුද්දා කියනවා කොච්චර රත්තරන් බඩු දාගෙන හිටියත් වැඩක් නැහැ if you don't wear a smile on your face කියලා. යන්නේ කොච්චර මිනි මුතු රන් දාන් හිටියත් වැඩක් නැහැ මූසල මූණක් තියන් හිටියාම. ඒ සුද්දා බ්‍රැඩ් පිට්ද? ඔව් වෙන්න ඇති. ඔබටම ගැලපෙනවා. එතකොට ඒ හොස්පිටල් එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඊට අමතරව ඒ කියන්නේ එතන ඉන්න පිරිමි මිනිස්සු ඔක්කොමලා හොඳයි. ගෑනුන්ට ගෑනු පෙන්වන්න බැරි සීන් එකක් තියෙනවද දන්නේ මේ. ගෑනු ටික නම් ඉතින් මූණ පට්ට මූසලයි. කමන්නේ වැඩේ හොඳට වෙනවා. great job මඩකලපු වගේ තැනක EMS hospital ඇරලා තියෙන එක. ડોક્ટર මයුරදන් තමයි අපේ අම්මව බලන්නේ. ඔයගලන්ට ඔයගලන්ගේ
patient කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ කිසිම කෙනෙක් මුකුත් කරන්න බෑ කියලා අතහැරපු patient කෙනෙක් ඉන්නවා නම් ඒත් විශ්වාස කරලා ડોક્ટર මයුරදන් ගාවට යන්න. he did a perfect job. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් දවස් 2යි මට පුළුවන් නම් මම මේ මනුස්සයාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. ඒ තරම් මට මේ මනුස්සයට gratitude එච්චර මට මේ එයාට මට කියන්න වචන නැහැ. හරි ෂෝක්. thank you very much. ඒ වගේම සීලෝවම්ස් කියන හොස්පිටල් එකට ඔගොල්ලෝ වැරදිලාවත් ඒ කියන්නේ නිකන් ඔය පාරේ යනකොට නිකන් පාක් කරන්නවත් යන්න එපා. ඒ තරම් හොඳයි මේ ස්පිරිතාලේ. නෑ එතන තමයි අපේ සීයා තාත අමාරු වෙච්ච වෙලාවේ එහෙ තමයි ඇඩ්මිට් කරේ. කියන්නේ අර චිකන් දැම්මේ නෑ. බරපතල තත්ත්වෙදී. මාළු මේ පොඩි තියෙනවා මේ මේකට ඉතින් ගොඩ දා ගන්න බැරි තත්යකට මේ ගොඩ දාලා ජෙනරල් එකට ගෙනිච්චා. සෝ දැන් මෙහෙ ඇවිදන් ගියපු ආච්චිව වඩාගෙන එන්න වුණා ගෙදර. මේ සිලෝම් එකට ගිහිල්ලා. ඒ ඉන්න නර්ස්ලාම ෂොක් මේවා ඉතින් ස්ටාෆ් එක සිනා මුසු මූණෙන් ජොලියේ විනෝදයෙන් ඉන්නවා. හැබැයි ෆැසිලිටි නෑ. මෙලෝ දෙයක් නෑ. ඔක්සිජන් මැෂින් එකක් නෑ. මොකුත් නෑ. කාමරේ ඇවිල්ලා බාත්රූම් එකද බාත්රූම් එක කාමරේද කියලා හිතා ගන්න බෑ. කන්ෆියුස් උංගා බුංගා. උංගා බුංගා. හරිද? ඊට පස්සේ ඒක කාද කියන්නේ මේ රෑවරුවේ මම හිතන්නේ සාමාන්‍ය 11:00 පස්සේ ඉතින් මලාටවත් මිනිස්සෙක් නෑ. නර්ස් තියා කවුරුත් නෑ. සිකියුරිටි අංකල් විතරයි ඉන්නේ. එහෙ. පැය 27ම පේන්න. දොස්තරලා එහෙට දැන් ඕක ඇවිල්ලා හෙන ලෝ බජට් ස්පිරිතාලයක් නිසා sorry සමා වෙන්න. ඒත් ඉතින් දොස්තරලා වුණත් ඒකට උත්සාහයෙන් උනන්දුවෙන් ඇවිල්ලා වැඩේ කරන්නේ ආවා. එක මේක හොඳ දොස්තරයි හිටියේ ડોક્ટર සංජීවන්. ડોક્ટર සංජීවන් කියලා කෙනෙක් හිටියා. එයා නම් බැලුවා කරා. එයාව නිතරම අපි දැක්කත් එක්ක. හැබැයි ඊට අමතරව එන දොස්තර කෙනෙක්වත් හරියට එන්නෙත් නෑ. දැන් for an example නිකන් කියනවා නම් මන්ඩේ උදේ 6න් පස්සේ ડોක්ටර් එනවා කිව්වා මේ මගේ ආච්චිගේ මගේ පුද්ගලයාගේ නම අවශ්‍ය නැහැ මේකට ඉන්වෝල්ව් කරගන්න. උදේ 5:00 වෙද්දී ඇඩ්මිට් කරා. මේ මන්ඩේ දවස ඉවරයි. ડોක්ටර් ආවේ නැහැ. ටියුස්ඩේ දවස ඉවරයි. ડોක්ටර් ආවේ නැහැ. වෙන්ස්ඩේ දවල් හරි හවස් අතරේ තියෙන ગેප් එක තමයි ડોක්ටර් ආවේ. ඉතින් හිතන්නකෝ ඇත්තටම සීරියස් වෙලා නම් පුද්ගලයෙක්ව ගෙනියන්නේ පේෂන්ට් කෙනෙක්ව ගෙනියන්නේ. එතකොට ඉතින් මක්කා කතාවද? ඒකත් එහෙමයි. අනිත් එක ඇවිල්ලා ඒගොල්ලෝ ගාව තියෙන ෆැසිලිටිස් දැන් ඒගොල්ලෝ ගාව ෆැසිලිටිස් නැහැනේ. එතකොට ඒ ෆැසිලිටිස් නැති හන්දා ඒගොල්ලෝ උඩින් බලලා කියන්න පුළුවන් දේ බලලා මෙයාට ලෙඩක් නැහැ. මෙයාට දැන් ප්‍රශ්නයක් නැහැ. මෙයා මේ අනේ නැහැ මොකද කොයිද කරන්නේ කියන තැන තමයි හිටියේ. එතකොට ડોක්ටර්ස්ලාද නර්ස්ලාද එහෙ වග කිය යුතු මිනිස්සුම කියනවා නම් ලෙඩක් නැහැ කියලා ඒක විශ්වාස කරගෙන තමයි අපි ගෙදර එක්කන් ආවේ. ඒත් ඉතින් අපි EMS ඔය ලොකු හොස්පිටල් එකට ගිහිල්ලා දැම්මා විතරයි බරපතල ලෙඩ කෝටියක් තිබිලා තියෙනවා. ඉතින් දැන් සිලෝම් එකට ගිහිල්ලා ලෙඩේ වැඩි වෙන්න දවස් 5ක් 6ක් ගියා. මෙහෙන් දවස් 2කින් ගොඩ දාලා දුන්නා. ඉතින් ඒ අතෙන් හොඳයි මේ හොස්පිටල් එක. ડોක්ටර්ස්ලා හොඳ ඇති, නර්සස්ලා හොඳ ඇති සිලෝම් එකේ. හැබැයි ඉතින් අර රෙස්පොන්සිබිලිටි එක ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් හෝ බිල්ඩිමක් හෝ ස්පිරිතාලයක් කියන්න පුළුවන් තැනක් නෙමෙයි ඒක. මේ මිනිසුන්ගේ සර්විස් හොඳ ඇති. අර ලෝ බජට් නිසා ඒගොල්ලෝ ගෙවන ප්‍රමාණ අඩු ඇති සමහර විට ඒ නිසා ඒම ප්‍රමාණ අඩු චීප් ලෝ ඒ කියන්නේ ලෝ බජට් හොස්පිටල් එකක් නම් එයාලා ඒකේ තියෙන මෙච්චරයි අපිට පුළුවන් කියලා කියන්න ඕනේ නේ. එච්චර බරපතල ලෙඩෙක්ව ගිහිල්ලා ඇඩ්මිට් කරගන්නවාද? ඒක නම් ඇත්ත තමයි. අනිත් එක කොයි වෙලාවෙ කතා කරලා ඇහුවොත් බේබි ડોක්ටර් මොනවාද කියන්නේ? ડોක්ටර් ආවේ නෑ අම්මා. ආවේ නෑ නේ. ඒක තමයි ඉතින්. ඔයගොල්ලන්ට නිකන් ඔයගොල්ලෝ ට්‍රිප් එකක් වගේ ඇවිල්ලා නම් මෙහෙට. අපෝ ඒක එතන හරියන්නේ ටොයිලට් එක ගැන පොඩ්ඩක් කියන්න. ටොයිලට් එක ඉතින් ඇත්තටම ටොයිලට් එකක් වගේ ඉතින්. ඊට එහා මොනවද කියන්නේ? ඇත්තටම ටොයිලට් එකක්. ඒක හොඳයි. ඉතින් හවස් වරුවේ දැන් මේ අපේ ආච්චි අම්මට රෙස්ට් එක ඕනේ. නිදි ඒජ් එකත් එක්ක අමාරුයිනේ. හවස 4:00 වෙද්දි ළමයි ඇවිල්ලා යටිහිරියෙන් කෑ ගන්නවා පොඩි ළමයි. දාලා අඬනවා. අම්මලා තාත්තලා එතකොට ඉන්ජෙක්ෂන් ගන්නවා.
ඉතින් අර ඒව වලට ගැස්සිලා මේ හැරෙනවා. ඉතින් අර මෙලෝ රහන්නේ නැහැ එච්චරයි. ඉතින් හැබැයි ඔයගොල්ලෝ නිකන් ෆන් එකකට ට්‍රිප් එකක් වගේ ඇවිල්ලා නම් නිකන් ෆීව හරි මොන හරි කියන බලන්නේ නැහැ. ඒක මොකද්ද කින්ද මන්ද කියලා එහෙම බලන්නේ නැහැ. ඕන වෙලාවක ඇඩ්මිට් වෙලා ඔයගලන්ට හෙට අනිත් දවස් උදේ ආයෙ කොළඹ හරි යන්න දිහාට යන්න පුළුවන්. පාසිකුඩා. සුපිරි. හරි බයි. මට පිස්සු බයි. මේ අන්තිම ක්ලිප් එක අරගෙන දවස් දෙකකට මං හිතන්නේ පස්සේ හරියට මතක නැහැ. කොයි දිනේස යන්නේ? මේ මම යන්න හැදුවේ මේ කොළඹ බලා. අපේ මැඩම් එක. He's escaping. මොකද හිතුනේ මේ දවස් ගාන වට මඩ කළපෙම හොඳයි. දැන් අපි රෙඩ් බුල් එක පීලාලා ඔකේ 100යි. 100 රෙඩ් බුල් 100යි. මේ දැන් ඔයාලා එනකන් තමයි හිටියේ අපි. ඔව් අපි රෑ වෙනකන් හිටියා. අපි ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් චේන්ජ් කරලා. ගිහිල්ලා අපි දැන් පිටත් වෙන තමයි කොළඹ යනවා. බලාපොරොත්තු වෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඔයාට දුකයිද මඩ කළප දාලා යන්න? දිනේෂ්ට ප්‍රශ්න දෙනවා මට කරපු කෑමත් සමග මට වගේම. මෙන්න මට මට මේ බඩ යන සීන් එක තමයි ගොඩක් අමාරුයි. තාම bathroom එකේ පලාතක්. දිනේෂ්ගේ මේක තියලා යනවා එතකොට දිනේෂ්. දිනේෂ් ආවා කියලා මාක් එක. හැබැයි දැන් හිටපු තත්ත්වයට වඩා නම් අපේ ආච්චි හොඳයි නේද? හොඳටම හොඳයි. දැන් යන්න ආටේ කෑල්ල වගේ. අපි කොළඹ යනවා ගිහිල්ලා මම එහෙදි මොනවද කරන්නේ කියලා වීඩියෝ එකක් අරගන්න. ඔයා කොහොම කිව්වට හදනවා ඉතින්. මම හෙට ලෑස්ති කරලා. ඔව් දැන් ලෑස්ති වෙන්නේ මොකටද කියලා කියන්න නැත්තම් දන්නේ ඕන. පපාව අපි ගෙනියනවානේ. ඔව්. හෙට ගෙනියනවා. ගෙනියලා මාසයක් විතර යනකොට එයා ෆුල් ඇවිදගෙන මෙහෙම ඇක්ටිව් වුණාම ආයෙ එනවා මේ හුතප්පුවට. ඔව් මේ මෙහෙට ඉතින් ඒ නිසා තමයි එක්කන් යන්න හදන්නේ. මෙහි ඇත්තටම මේ හොස්පිටල් එක හොඳයි. ඒ හැර මේ මඩකලපුවේ අපිට මොනවද ඕනේ name it you have it. ඇත්තද අම්මා? ඇත්තද මං අහන්නේ? මොනවද වෙන මං කියන්නේ? මෙහෙ ඇති තුවක් මේසයක්වත් ගන්න තැන. කිරියාප්ප නම් රහයි. කිරියාප්ප කෑවද? කිරියාප්ප කෑවා. ඔයා සමෝසා කෑවේ නැද්ද? අන්න කිරියාප්ප කඩේ වහලා නෑ තව අපි අප්පකඩයක් කරා. කිරියාප්ප ඒ වගේ දේවල් තමයි. හදිස්සියේ කෙනෙකුට අසනීප වුණොත් බෙහෙතක් ගන්න, හදිස්සියේ රැට මොනවා හරි කෑම බීමක් ගන්න, ජූස් එකක් ගන්න. මෙහෙමයි. එදා මම ඉපදිලා මම ගියේ අවුරුදු 10 දී මඩකලපුවෙන් ගියේ. ඒ වගේම තමයි අද. කිසිම අප්ග්‍රේඩ් එකක් නැහැ. වෙනසක් කිසිම පීට්සා හට් එකක් තියෙනවා කාගිල්ස් එකක් තියෙනවා. කාගිල්ස් දෙකක් තියෙනවා KFC එකක් තියෙනවා. KFC එකක් තියෙනවා. ඒ කාගිල්සුත් දාපු දවසේ ඉඳලා අද වෙනකන් එකම විදිහයි. වතුර නෑ ෆ්‍රිජ් එකේ. වතුර නෑ ෆ්‍රිජ් ෆ්‍රිජ් එකේ වතුර නෑ කූල් වතුර නෑ ෆ්‍රිජ් එකේ. එయ్యේ කිව්ව දාන්නේ කියලා තාමත් දැම්මේ නෑ. අනිත් එක මේ කාගිල්ස් වල වැඩ කරන කට්ටියටම මාර පට ඇටිටියුඩ් එකක් තියෙනවා. නෑ මේ මිනිස්සු නෝ ලොකු සීන්. මේ මිනිස්සුන්ට මාර ඇටිටියුඩ් එකක් තියෙනේ. මොකද අපි වැඩිපුරම ඇසුරු කරන්නේ මේ මිනිස්සු නෙමෙයිනේ. අපි ඉන්නේ කොළඹ. අපි ඇසුරු කරන්නේ වෙනම කට්ටියක් වෙනම පිරිසක්. මෙහි ආවම මිනිස්සුන්ගේ මූණවල් දැක්කම අපායට ගාපු කැලෙන්ඩරේ වගේ hina කඳුලක් නෑ මුන්ගේ. හැමෝගෙම නලල වැලි වැටලා ප්‍රශ්න වගේ මේම තමයි ඔක්කොමලා ඉන්නේ අර ඩොබමන් බව්වලා වගේ. මේම ඩොබමන් නෙමෙයි අර බොක්සර් වගේ. මෙහෙම ඉන්නේ. يعني කවුරු හරි මොනවා ගැන කතා කරාම ඒ මිනිස්සු උත්තරයක් දෙන්නේ මෙහෙම නෙමෙයි. හෙලෝ කොහොම මෙහෙම දැන් මේ ඔයගොල්ලෝ දැන් මේකට කලබල වෙන්න එපා. අපි බණින්නේ අපේ ගමටම තමයි. හරි. ඔයගොල්ලෝ වරි වෙන්න එපා. හොඳයි. ඇත්තටම මේ ඔයගොල්ලෝ වාසනාවන්තයි. ඔයගොල්ලෝ හරි හොඳයි. ලකි ෆෙලෝස්. නෑ ලකි ෆෙලෝස් නෙමෙයි ඔයගොල්ලෝ ඇත්තටම හොඳයි. මොකද මේ මූණට hina වෙලා හොඳට කතා කරලා ඉන්නවා. පස්සේ මේ Facebook එකේ බලන්නේ වෙන කතාවක්. at least hina වෙලා ඉන්නවා මූණට. ඉන්නවනේ. ඉතින් ඒක ගැන සතුටු වෙනවා. මේ ගමේ මොනවාක්වත් නෑ. හදිස්සියේ ඔයාලට පොඩි හරි අසනීපයක් වෙනවනම් වෙනකොටම දුවන්න කොළඹ. මෙහෙ නම් ඉන්න එපා. මේ ගේකුත් ගත්තනේ මේ ඉන්න.
අපි මේ ගේ කුජ්ජත්තම ඉන්නම් කියලා. ඔයා ඉන්න ඉතින්. අපි වදින්න එපා. ඒ කියන්නේ මේමයි. මෙහි ආවම Google Maps වැඩ කරන්නේ. අද තමයි මාර වැඩි. මේ TV මේ ස්ටෑන්ඩ් එකක් හොයන්න ගිහිල්ලා යනවා මම හිතනවා බං කොහෙද මේ යන්නේ? ගෙදරකට ගිහින් ගෙදරකට ගිහින්. ඇයි ඔයා එක කෑම හොයන්න ගියේ ගෙදරකට? මං ගියා ඇත්තටම ගෙදරකට ගියේ. ඉතින් මාත් කඩලා හොයන්න යනවා ඊට පස්සේ මැප් එකේ තැනම ගෙදරක් තියෙනවා මං හිතුවා ගෙදර ගන්න කඩයක් වෙන්නේ නැති. අන්න ඒක තමයි. ගියා ගෙදරට ගේට්ටුව අරගෙන මං ඇතුළට ගියා මම ප්‍රෙෂර් කුකර් එකක් දෙන්න යනවා දැන් මං හිතුවා අපේ කඩලා වෙන්නේ නැති තම්බන්නේ. ඊට පස්සේ මේ මොකද ඒ IT කෙනා කොළඹ ඉන්නේ එයා කිව්වා ගෙදරට ඒ කියන්නේ එයා ගෙදර කරන්නේ කඩයක් නෙමෙයි. ඉතින් ඔක්කොම ගැලපෙනවානේ සද්දෙත් ඇහෙනවා දොරට තට්ටු කරන්න ගේට්ටුව අරන් ගියාට පස්සේ දෙපළ වුණත් පේනවා මොනවද කිව්වද මම අංගා සෝරි කියලා yes he's just tired baby. So එහෙනම් අපි සමු ගන්නවා bye. right අපි කොළඹදී හම්බ වෙමු මේ vlog එකේමනේ අපි කොළඹදීම හම්බ වෙන්න අපි යනවා මේ ලොකු බබා. යනවා කියන්නේ පා ගිහිල්ලා යනවා කියන්නේ ගිහිල්ලා එනවා. නෙමෙයි අපි එතනවා අපි යනවා සමු අරන් යුතුයි මම ආපු කෙනා නෙමෙයි යන්නේ අම්මා කන්වාෂා මම කළු වුණා නෙමෙයි මම කර වුණා රෝස්ට් වුණා මේ ඉතින් ටෝටල් රෝස් මෙලඩි පළවෙනි දවසේ වගේ වුණ. ආපෝ ඒකත් අපායට ගහ ගන්න අන්න දෙනා හැංගෙනවා wow අමුක ඩොමුක. bye. බයි අම්මා කෙටිම කාලේ හොඳේ දවස් 10ක් දැන් අදට දවස් කීයද 10ක් 12ක්ද මන් දන්නේ නැහැ ඒ දවස් ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කැත වෙන මාසයක් හරි යනවා කැත වෙනවා මම කැත වුණා. පට ගාලා කැත වුණා හරි කැත වෙන්න ඕන නම් පැටික්ලෝ වල. ආකර කන්නඩියේ ක්‍රැක් වුණා මාත් ඉබෙන්න මම මෙන්න ගිහලා හිටියා කැතට okay bye පුතේ. මාගේ my science experiment ये අන්න සතුටුයිද බේබි ඔය අපි රත් කරනවා මයික්‍රෝවේව් හරි මම දෙන්නක බිලට ඇඩ් වෙනවා දැන් ඔකට චිකන් එකක් වගේ දැම්මොත් මොනවා වේද noodles crackers. එන්න පොඩි වෙනවා මේ හීනේ වෙලා නැහැ. කැරට් කෑල්ලකට මොනවා වෙයිද දානවා මොකද කැරට් බීට්‍රූට් වෙයි. ඕනකට ගෙවල් වල කැරට් එකම බැද ගන්න ඕනේ නම් හරි ලේසි. දෙකක් ඕන නැහැ ගෑස් ඕන නැහැ කිසිම දෙයක් ඕන නැහැ. charge කරගත්තා බැද්දා. පිටලේ කිනිදියන් නැහැ අපි මේක විතරයි මේ මාරි තියෙන ඉස්පිරිතාලේ නේ සමුන සුන්දුකුත් දෙනවා ස්පයිස් ටිකක් දාගත්තා. නිකන් චිකන් බ්‍රෙස්ට් එකක් වගේ තිබ්බ ග්‍රිල් වෙයි නේද දැන් කැරට් කෑල්ල ගන්නකෝ ඒක ඔෆ් කරන්න පුළුවන් නේ නෑ මේ කැරට් එක ගත්තට හැබැයි මේ ඕක කරනකොට අලුත් පැකට් එකක් පාවිච්චි කරන්න. මදුරෝ ගාප් එකක් ගත්තම වෙන Flavour එක. වෙජිටේරියන් කට්ටියට කන්න බෑ. එනා බලන් ඉන්නවා මුංග ලොකු මහත් කරේ මෙව්වට දේනා දැන් හොඳයි නේද දැන් සතුටුයිද දැන් අද කොහෙද යන්නේවා wait for it සුජිගේ ගෙදර. සුජිගේ ගෙදර යනවා හොඳයි යන් එහෙ ගිහලා සතුටු උයන යන් Excel world සතුටු උයන තවුනාද මේක යන්න පුළුවන් leisure world ක්ලෙන්ලිනස් එකක් තියෙනවා මොකක් ක්ලෙන්ලිනස් එක ඒ කොහෙන්ද මේ කාවේ මේ කතාව යන තැන මේ චෝදිය කරේ අනේ පව් මාමා නිකන් මේ ඔලිම්පික් පර්සනැලිටි එකක් වගේ ආමා වෙලා හන්ට් කරනවා මදුරුවන්ව මෙහි ඉන්නවා මදුරුවෝ සාමාන්‍යයෙන් 2500ක් විතර මේ කාමරේ ඉන්නවා
අපිත් එක හැංගිමුත් සෙල්ලම් කරනවා මේ මදුරුව. මාමා තමයි දැන් අල්ලනගෙන. අම්මඩ. ඇයි. හරි ගියේ නෑනේ මාමා. බැටරි බෑලක් ගන්න. ඒ ඉතින් කැරට් මේකේ තැම්බුවම ඒක කැඩිලක් දන්නේ නෑ බැටරි කෙසේ වෙතත්. ඉතින් අපේ සුපුරුදු රයිස් ඇන්ඩ් කරි පොට් එකට අපි ආවා ශ්‍රී ලංකාවගේ. අයියෝ බයි this කොළවරි ඩේ. සුපුරුදු කියලා දෙකක් තියෙනවා. ආහා ශ්‍රී ක්‍රිෂ්ණා. ඒක ඇවිල්ලා වෙජිටේරියන් රෙස්ටොරන්ට් එක. එතනත් අපි එන්නේ එතන කට්ටිය ෂෝප්. ආහාරයකටත් යන්නේ එතන කට්ටිය ෂෝප්. අපිට ෂෝප් කියලා දැනෙන කට්ටිය ඉන්නේ කොහෙද අපි එහෙටම රින්ගනවා. ඔයා නිකන් රෝස්ට් කළා වගේ. අම්මෝ අර සුද්දට කොහොමද ඉතිනේ? ඇයි දන්නේ සුද්ද පාරවල් ඉඳලාද මඩකලපුවට වෙලා තියෙන්නේ? මඩකලපුව ලක්ෂණයි. මඩකලපුව කැත නැහැ. හැබැයි මඩකලපුවේ මුකුත් නැහැ. නෑ දවසකට දෙකකට ඕකේ. ඌඩේ ට්‍රිප් එකක් මාරු. මෙහෙ ඊට වඩා සම්මානයක් ගන්න බෑ. කෑම පැත්තෙන් ගන්න. හරි සතුටුයි අපිට නංගි කෙනෙක් හම්බුණා. උරුණෑගල ඉඳන් නංගි කෙනෙක්. ඒ නංගිට අපි හරදර වුණා මං හිතන්නේ. අපි ඒ කතා නංගි හායි කියන්න ආවේ. ඒ නංගිට මං හිතන්නේ අපි එයාගේ කාලේ ගොඩාක් කෑවා. නේ දුක කියලා. අපි පැය ගාණක් කතා කරා. මොකද අපිට හරි ආසයි. එහෙම කතා කරන්න මිනිස්සේ අපේ පවුල් මිනිස්සු ඇරෙන්න හම්බ වෙන එක ගැන. ඉතින් එහෙම අපිට අහුනේ නංගි. අපි දැහුවා ඒ නංගේ ඇයි කියලා. ඔව් අපි දැහුවා ඇත්තටම. තව මිනිස්සෙට නරකක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකයි. හැබැයි ඒ නංගි ඉන්න දැන හොඳයි. හම්බුනේ කෝරියල් එක ගන්න අපිට සෙට් උනේ බේබි. ආ. ඒ නංගිට ඇවිල්ලා ඒ නංගි ඉන්න තැන කට්ටිය හොඳට සලකනවා කරනවා දෙන අපිට සලකන්න නෙමෙයි නෑ නෙමෙයි. එලකිරි. ඕකේ බයි. இவ்வளோ வேர்த்தை நான் ப்ராப்பர் பண்ணலாம் இவ்வளோ கொஞ்சம் இவாங்க එනා දැන් කොහොමද ෆිට් නේද? අම්මා ෆිට් තමයි. දැන් ආය 18 කෙල්ල. නේ? නේ අහන්න 18 කෙල්ල නේ ඔයාලයි. මේ ඉන්නේ අපේ ඩෙනාගේ හොඳම යාළුවා දැන් අලුත්. මේ ඩෙනාව ආදරින් හැම වෙලෙම 24 hour ඇහගහන් ඉන්නේ මෙයා තමයි. ඔයගොල්ලෝ හිතනවද අපි කොහෙද ඉන්නේ කියලා? අපි ගෙදර ඉන්නේ. ඔව්. Norton Hospital. පැය 24ක් අතරේ අම්මා ලෑස්ති කරා ඔක්කොම මෙන්න මෙයා. හැමදේම මේ ඔක්සිජන්ද සේලයින්ද හදන්න හරි නම් ටිකම මේ ඔක්සිජන් විශේෂයෙන් අපි දැන් කරන්න ඕනේ අපේ මේ යාළුවෝ උදව් කරා මේ තැන් හොයාගන්න මේවා. ආයෙමත් ඩිනාල් අයියා for the rescue අපිට අම්මට වගේම උදව් කරා. මම ඉතින් මේ අද මෙහෙම හරි ඉන්නේ ඩිනාල් අයියාගේ එක පොඩි එක ඇඩ්වයිස් එකකින්. නැද්ද? ඔව් නැත්නම් හිතා ගන්නවත් බැහැ. එයාගෙන් ගත්තේ නැත්නම් කියන්නේ නිකන් විනාඩි 10ක පොඩි තීරණයක් නිසා තමයි මෙහෙම හරි. 10ක පොඩි තීරණයක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් අනම්ගම් පාවිච්චි කරන්න කැමති නෑ. මොකද මිනිස්සු අපිට සලකනවා වගේ අපි මිනිස්සුන්ට සලකන්නේ නැති නිසා. අම්මා වෙයිසලාම අපි ඇඩ්මිට් කරලා හිටියේ සීලෝම්ස්. ඒ ඇඩ්මිට් කරන්න මෙයා අංජලි චූටි පුතුයි තමයි ගිහලා ඔක්කොම කරේ. අන්තිමට එයාලා හොඳයි කියලා ගෙදර ඇවියේ. හොඳයි කියපු නිසා තමයි මේ ළමයි දෙන්න අම්මව ගෙදර ගෙනිච්චේ. ගෙදර ගෙනිච්චට පස්සේ ඒ කියන්නේ ගෙනිච්ච වෙලාවේ ඉඳලා අන්කොන්ෂස් වුණාම එයාව බලපු ડોක්ටර් බෙහෙතක් ඒ කියන්නේ ඕවර් ද ෆෝන් දුන්නේ. ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නෙමෙයි එක පෙත්තක් දෙන්න කියලා. එතකොට මේ අපි ඒ ක්ලාස් වුණානේ ටග්ගල ෆාමසි කියනවා නම් ඉතින් ආයෙ මොකක්ද? ටග්ගල
ගාලා ෆාමසි එකට ගෙනල්ලා ගිහිල්ලා ඒ ડોක්ටර් කිව්වේ මේ බෙහෙත පොවලා හොස්පිටල් එකට එක්කන් එන්න කියලා. මේ චූටි පුතා ලෑස්ති වෙලා යන්නත් ගිහිල්ලා නිකන් ඩිනාල් පුතාගෙන් ඇහුවා මේ අර අපි ඕන එකක් ඩිනාල්ට කතා කරලා අහන නිසා ඒ පුරුද්දට මෙයාලා කරේ ඩිනාල්ට කතා කරලා ඇහුවා මේ අයියා මේම බෙහෙතක් දීලා තිනවා මේක දෙන්නද කියලා. මොනවාද කිව්වේ කියන්නේ අක්කා ඒකට බෙහෙතට දෙන්න එපා කිව්වා. වහාම කිව්වා දෙන්න එපා. ප්‍රිස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් දෙන්නේ ඕවර් ද ෆෝන් නම් කියන්නේ ඒක දෙන්න එපා. බෙහෙත ගැන කියපු එක. ඒ ෆෝන් මේ බෙහෙතට නිකම්ම සුගර් එක වැඩි වෙනවා තව. සහ ඒක දෙන්නේ මේ සාමාන්‍ය මානසික ප්‍රශ්න වලට. ඉතින් අන්තිමට තව ඩිංගෙන් වෙන දේ හිතා ගන්නත් බෑ. ඔව් නේද? මානසික ප්‍රශ්නයක් තියෙනවද අප්පා ඔයාට? මානසික ප්‍රශ්නයක් තියෙනවද? mental patients කට recklessness එක අඩු කරන්න දෙන්න බෙහෙතක්. මෙමය මිනිසුන්ට I think ඔය වගේ සිටුේෂන්ස් ඕනේ තරම් ඇති වෙනවා ඒජ් එකත් එක්ක ප්‍රශ්නත් එක්ක මිනිසුන්ට වරදින්න යන්නේ පොඩි වෙලාවයි ඔළුව අවුල් වෙන්න යන්නේ පොඩි වෙලාවයි ඒක ඔක්කොම වෙන කතාවක්. එයාලට තව පේෂන්ට් කෙනෙක් විතරක් වෙන්න පුළුවන් අපිට එකයි තියෙන්නේ අම්මා එක අම්මා කෙනෙක් තමයි හැමෝටම ඉන්නේ. ඉතින් ඒ තත්ත්වය බැලුවම අම්මා හිටපු තත්ත්වය බැලුවම ඒක දරා ගන්න බෑ. එච්චරටම අවුල් වෙලා හිටියේ. අංජලි මට ආයි රෑ මට කෝල් කර වීඩියෝ කෝල් අරගෙන ආනවා අම්මා ඇයි මේම කරන්නේ මේක නෝමල්ද මේම ඇයි කරන්නේ මේ ඉස්සලාම අංජලි කොච්චර පව් කියනවා නම් අංජලි ගිහලා ඇහැරවනවා අම්මා චුට්ට නැකිట్లా බලන්නකෝ එයාට ඒක තේරුනේ නෑ එහෙම අවුල් වෙලා කියලා මං ආවට පස්සෙත් මාව ඇදගෙන ගියා ඔයාවම නැකිටේ කියලා මෙහෙමයි ඒකම පුරුදු වෙච්ච මිනිස්සු ඒකම ඉගෙන ගත්ත මිනිස්සු ඒක ගැන දන්නවා අපි දන්නේ නැති නිසානේ දොස්තර ගාවට යන්නේ දන්නේ නැති නිසානේ ඉස්පිරිතාලෙට යන්නේ එතන ඉන්න මිනිස්සු වරම කරන්න ගත්තොත් නම් ඇත්තටම ඒක අපරාධයක් වැරදිලාවත් සිංහල තේරෙනවා නම් මේ තමිල් පළාතක්නේ වැරදිලාවත් සීලෝම්ස් යන්න එපා ඒ වගේම මං DM කරන්න වැරදිලාවත් අර දොස්තර ගාවට යන්න එපා කවුද දොස්තර කියලා දාන්න DM එක මොකද අපි කැමති නැහැ කාගේවත් ෆියුචර් එක නැති කරන්න අගා ජීවිතේ විහිළුවකට පත් වෙනවට අනිත් එක මනුස්ස ජීවිත කියන එක හරි සිම්පල් දෙයක් ඔය මිනිසුන්ට ඔය මඩකලපු මිනිසුන්ට මනුස්සයෙක්ගේ ජීවිතයක් අයියෝ කවුරුත් මනුස්සයෙක් හයියෙන් ඇවිදින්නේවත් නැහැ එමීට නලවලා යන්නේ ඔව් ඒගොල්ලන් සල්ලි විතරයි දෙලා කියන්නේ යාට සල්ලි විතරයි අදගත්තෝ සල්ලි ගත්තට කමන්නේ සල්ලි ගියන් කමන්නේ මේ ඇත්තටම EMS හොස්පිටල් එකේ හිතා ගන්න බැරි තරම් සර්විස් එකත් හොඳයි මාර රීසනබල් ප්‍රයිසස් අපි සාමාන්‍යයෙන් ටාගට් කරගෙන හිටිය ගානට වැඩිය මාර 10 ගුණයක් අඩුවෙන් අපි වියදම් කරේ ඇත්තටම ඒ කියන්නේ ලක්ෂ ගණන් යනවා ප්‍රයිවට් හොස්පිටල් වලට ගියාම කියන එක ඔක්කොමලා දන්නවානේ ඒක ඇත්ත. ඉතින් ඒක වියදම් කරන්න පුළුවන් වුණොත් විතරයිනේ අම්මලා තාත්තලා ගින් උහේ තියාගන්න ඕනේ අපි. ඔක අතේ නැත්තම් අපි ගිහලා තියාගන්න නෑනේ. හැබැයි මංකොල්ල කනවා වගේ දෙයක් උනේ නෑ. ඉතා රීසනබල් ගණන් වලට ඒ හොස්පිටල් එකේ ට්‍රීට් කරනවා කාතන්කුඩි කල්මුණ අම්පාර හැම තැනම ඉඳලා ඒ හොස්පිටල් එකටලු එන්නේ. එතකොට ඇත්තටම EMS හොස්පිටල් එක හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව. ඉතින් ආච්චිගේ රිකවර් ජර්නි එක අපි ඒක නෙරේන එහෙම නෙමෙයි හැබැයි මේ ඇත්තට අවුල් මේ බලන්න මේ අත දැන් මෙහෙම නෙමෙයි තිබ්බේ මේ අක්කි තවල මේ අක්කි තමයි එක්සර්සයිස් කරවලා එක එකවා කරලා මේ පොඩි වෙලාවක් අතරේ දවස් දෙකක් වගේ කාලයක් අතරේ මේ තත්ත්වයට හරි ගත්තේ. හැබැයි බලන්න මේ අත බලන්න මේ ඔක්කොම අවුට් දීපුවා සෙලයින් අවුට් දීපුවා මෙතන අවුට් දීපුවා කොහොම අවුට් දීලා වැරදි විදියට මේ ඔබලා මේ කට්ට මේ අතෙත් එච්චරයි තියෙන්නේ. හැබැයි අත දැන් මේ සේෆ් සෝන් එක තියෙන්නේ. ඉතින් අර මිනිස්සෙක්ගේ ඇඟක් මිනිස්සෙක්ගේ පණක් ඉතින් විහිළුවක් නෙවෙයි නේ.
අපිට දැන් ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් හරි කොහොම හරි වේදන් කරලා බඩු ටික අරගෙන ආච්චිව කොළඹගෙන ආවා. කවුද කොහොමද අපිට දැනුමක් නැහනේ. ඊ ඇටෙන්ෂන් එක දෙන්න. එතකොට තමයි ඩිනාල් අයියා ආයෙත් for the rescue කිව්වේ Royal Nursing Home. ඉතින් Royal Nursing Home එකෙන් අපිට හොඳම නර්සින් කෙයා එක ලබා දෙන්න සප්ලයි කරපු කෙනා තමයි මේ ඉන්නේ. මේ අක්කිගේ මං දැනුත් ඇහුවා මං කොයි වෙලේ ආවත් අක්කා මේ හිටගෙනම ඉන්නේ වාඩි වෙන්නෙම නැද්ද කියලා. තගවටම වෙලා බලා ගන්නවා. ප්‍රාචිත් හරි කැමති හරි ආදරයක් නේ. ඔයා කැමතිනේ මේ අක්කිට. මේ අක්කි හොඳයි නේ. ඕකේ. එන බයි කියමුද vlog එකට? බයි කියමුද? බයි කියන්න. බයි. සයික්. මොකද